right. හැමෝටම හෙනවද මෙසේජ් එකක් දාන්න chat එකට ඇහෙනවද කියලා? හරි ඇහෙනව පේනවා උලක් නැහැ shape. ඇහෙනව පේනවා උලක් නැහැ shape. හරි හොඳයි. අද ආරම්භ කරන්න යන්නේ ළමයි රසවත් පාඩමක්. මොකද්ද? මොකක් වෙන්න පුළුවන්ද? කම්මැලි නෑ, අවුලක් නෑ shape. මේ පාඩම් කරගත්තොත් O level exam එකට ලකුණු 3ක් 4ක් 5ක් ස්කෝර් කරගන්න පුළුවන්. හරි ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් පාඩමක් තමයි හොඳට අහගෙන හිටියොත් මෙන්න මේ දැන් උගන්වන්න යන පාඩම. තේරුණාද මොකද්ද වෙන්න පුළුවන්? 10 වසරේ තුන්වෙනි පාඩම මොකද්ද? සංඛ්‍යා පද්ධති. මොකද්ද? සංඛ්‍යා සංඛ්‍යා පද්ධති. හරි. වරහන් ඇතුලේ number system. number system. right. ඔයාලට මොනවද හිතෙන්නේ? උගන්වලා තියෙනවද? ඉගෙනගෙන තියෙනවද? මොකද හිතෙන්නේ? උගන්වලා තියෙනවද? ඉගෙනගෙන තියෙනවද? හරි. chat එකට දාන්න බලන්න. අමාරුද ලේසිද අවුලක් නැද්ද? shape ද මේක කරගන්න පුළුවන්ද? හරි. සමහර ළමයි දානවා අමාරුයි. සමහර ළමයි දානවා ලේසි අවුලක් නැහැ shape. හරි. සමහර ළමයි දානවා හරි අමාරුයි තේරුම් ගන්න පැටලෙනවා කියලා. හරි. මෙහෙමයි. පාඩම මුලින් ඉඳන් අහගෙන ඉන්න. හරි. පාඩම මුලින් ඉඳන් අහගෙන හිටියොත් මේකේ ගන්න ලකුණු උපරිම ගන්න පුළුවන් ළමයි. හරි. සමහර ළමයි මම පෞද්ගලිකව දන්න ළමයි ඉන්නවා මට හම්බෙන ළමයි ඉන්නවා හම්බෙච්ච ළමයි ඉන්නවා ඒ ළමයින්ට මේ තුන්වෙනි පාඩමට ගියා විතරයි එයාලා හිතලා තියෙනවා ICT අමාරුයි කියලා. ඇයිද දන්නේ මේක ඒ කියන්නේ ඉගෙන ගන්නකොට මේක එයාලා හිතලා තියෙනවා මේක අමාරුයි කියලා. දන්නේ හේතුව මොකද්ද කියලා නම් මේක තමයි ලේසිම පාඩම. මට නම් ලේසිම පාඩමක් මේක. හරි. තව වෙන්නවා Excel හරි ඒක පට්ට ලේසි හරි ඒවා අමාරු කියලා කියනවනේ මම දන්නේ. හරි. Pascal programming අවුලක් නැහැ shape ඒකෙන් ලකුණු 15ක් 17ක් 17ක් විතර ස්කෝර් කරගන්න පුළුවන් Pascal programming වලින්. හරි. ඒ වගේ අර ලකුණු ගන්න පුළුවන් පාඩම් වලට වැඩිපුර ફોකස් එකක් දෙන්න. Excel ඔය Pascal programming database HTML ඔනෝගේ පාඩම් ටිකක් කරගත්ත කියන්නේ පාඩම් 4 කරගත්ත කියන්නේ එවරේජ්ලි අපිට ගන්න පුළුවන් අඩුම 100 එකක් 100කින් උඩ 100කින් උඩ ගන්න පුළුවන්. හරි. සමහර ළමයින්ට පාඩම්නේ ප්‍රශ්නය 100ට 100ක් ගත්තොත් 180ක් වගේ වෙන්න පුළුවන් ගන්න පුළුවන් වෙන්නේ එක ප්‍රශ්නයකින්. අවුලක් නැහැ. හරි. අවුලක් නැහැ. මෙහෙම තමයි 75න් උඩට යන්න වෙන්නේ. දැන් ඔයා හිතමු දැන් සමහර ළමයි හිතන්න පුළුවන් මේ පාඩමෙන් හම්බ වෙන්නේ ලකුණු 4යිනේ. ඕ 5යිනේ. මේක ඕනේ නෑනේ. හරි. හිතන්න පුළුවන්. හරි. නමුත් ලැග්ුණා. හරි. අවුලයි. ෂේ. ඔයා හිතන්න ඔයාට සෙට් වෙන ලකුණු 70 71යි. මේ පාඩම ඉගෙනගෙන මේ ලකුණු ඔක්කොම ගන්න පුළුවන් වුණොත් ඔයාලට ඒකට යන්න පුළුවන් නේද? මේක ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් පාඩම. හරිද? ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් පාඩමක් තමයි නම්බර් සිස්ටම් කියලා කියන්නේ. හරිද? ඒක නිසා මේ කියලා දෙන පැය දෙකේ උඩට අහගෙන ඉන්න. හරි. වෙන බයිලා ගහන්න නැතුව සල්ලි දීලා පන්ති වලට එනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා දැනගන්න ඕන කොහොම හරි ඒ ගුරුවරයෙක්ගෙන් ලබා ගන්න ඕන උපරිම දේවල් ලබා ගන්න ඔයාලා ඔබ බලා ගන්න ඕන. මම කියන දේ තේරෙනවද? හරි. ඒක නිසා පුළුවන් තරම් පන්තියට සම්බන්ධ වෙලා ඉන්න ටයිම් එකේදී පුළුවන් තරම් බලන්න උපරිම දේ ලබා ගන්න. මං කියන දේ පැහැදිලිද? හරි. හොඳයි. දැන් අපි සංඛ්‍යා පද්ධති පාඩමේදී දැන් පාඩමට යමු. හරි. සංඛ්‍යා පද්ධති පාඩමේදී ළමයි තියෙනවා මේ අච්චුපුතේ විදිහට තියෙනවා මේ පළවෙනි පිටු 3 4 වගේ තියෙනවා. හරිද? මේ පරිගණකයකට කොහොමද තේරෙන්නේ? පරිගණකයට මොන භාෂාවද තේරෙන්නේ? හරි. පරිගණකයකට අපි දත්තයක් ඇතුළත් කරාට පස්සේ පරිගණකය ඒක කොහොමද තේරුම් ගන්නේ?
හරිද? මං කියන්නේ පැහැදිලිද? පරිගණකයකට තත්ත්වයක් ඇතුළත් කරාට පස්සේ ළමයි ඒක පරිගණකයේ කොහොමද තේරුම් ගන්නේ? අදාළ தත්ත්වය සකස් කරලා අපිට තේරෙන විදිහට පරිවර්තනය කරලා අපිට තේරෙන විදිහට පේන්න කොහොමද සකස් කරන්නේ කියන සංකල්පය ඔය පළවෙනි පිටුපතට 3 5 3 4 තියෙනවා. හරිද? ඒ කොටසට යන්නේ නැතුව අපි කෙලින්ම යනවා සංඛ්‍යා පද්ධති හැඳින්වීම කියන කොටසට. හරි. අරකේ තියෙන්නේ කෙටියෙන්ම ළමයි පරිගණකයට තේරෙන්නේ දීමේ සංඛ්‍යා පද්ධතිය වගේ අදහසක් තමයි. ඒක සාරාංශයක් විදිහට ගත්තොත් වෙන්නේ පරිගණකයට තේරෙන්නේ දීමේ සංඛ්‍යා පද්ධතිය. ඒ කියන්නේ යාන්ත්‍ර භාෂාව පම්මන්නේ කියන අදහස තමයි සාරාංශයක් විදිහට ගත්තොත් එතන තේරෙන්නේ. තේරුණා මං කියන්නේ. ඒක නිසා ඒක අපි පස්සට තියලා දැන් අපි යමු සංඛ්‍යා පද්ධති හැඳින්වීම කියන කොටසට. එන සංඛ්‍යා පද්ධති වර්ග මොනවද? සංඛ්‍යා පද්ධතියක් හැදලා තියෙන්නේ මොන වගේ කොටස් වලින්ද? රයිට්. අන්න ඒ කොටසට අපි යමු. මේ සංකල්ප ටික අපි ඔලුවට දාගෙන මොකද අර ටිකෙන් අහනම් අඩුයි අහන්න පුළුවන්. හරි අර concept එක බොහෝ පාඩම් වලදී හම්බ වෙනවා. දැන් එතන තියෙන වර්ණ කොහොමද ඉදිරිපත් කරන්න කියලා ඒකටත් තියෙනවා RGB මොඩල් එකකින් ඒකත් එක බිඳුව ආකාරයෙන් ලියලා ඒ වගේ පාර්ට් එකක් තියෙන මේකෙත් ඒ RGB සීන් එක හම්බ වෙන බහුමාධ්‍ය පාඩමේදී තව පරිගණකයට තේරෙන්නේ යන්ත්‍ර භාෂාව විතරයි කියන කොටස හම්බ වෙනවා පැස්කල් ප්‍රෝග්‍රෑමින් හැඳින්වීමේදී. රයිට්. ඒක නිසා ඒ පාර්ට් එකට යන්නේ නැතුව ඒ concept ටික දීර්ඝව සාකච්ඡා වෙන අර කියන පාඩම් දෙකේ. හරි. තව පාඩම් වල සාකච්ඡා වෙන්න පුළුවන්. එහෙම හරි. ඒක නිසා මේකෙදි අපි ඉස්සෙල්ලාම යම් සංඛ්‍යා පද්ධති වර්ග මොනවද? ඒ සංඛ්‍යා පද්ධති හැදිලා තියෙන මූලික සංඝටක එහෙම නැත්නම් ඒ සංඛ්‍යා පද්ධති නිර්මාණය වෙලා තියෙන මූලික සාධක මොනවද? හරි. තේරුණා? අන්න ඒ කොටසට අපි යම්. හරි. අච්චුපොතේ තියෙන විදිහට ඒක මම හිතන්නේ දෙවෙනි පාර්ට් එක. රයිට්. අපි යමු. ද සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද ළමයි? සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද? සංඛ්‍යා පද්ධතියක් කියන්නේ සංඛ්‍යා ලිවීමට ඇති ක්‍රමවේදයක් කෙටියෙන්. හරි. දැන් එක්සෑම් එකේදී අහන්නේ සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද? හරි. සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද එහෙම අහන්නේ. හරි. සංඛ්‍යා පද්ධති වර්ග මොනවද නම් කරන්න? දශමය, ද්විමය, අෂ්ටමය, ෂඩ් දශමය ඒ වහන්නේ නැහැ. හරිද? තේරුණාද? හරි. ඒ වහන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ concept ඒ වගේ ඉන්න හරි. හරි. මේ ඇහෙනවනේ? හරි. හරි හරි හරි. මේ ඒ වගේ දේවල් අහන්නේ එක්සෑම් එකට. හරි. ඒක නිසා එක්සෑම් එකේදී අහන්නේ ළමයි ගණනය කිරීමේ පාර්ට් එකක් තමයි බොහෝ දුරට. තියරි පාර්ට් එකක් අහන්න පුළුවන්. මේ පාඩමේ අවසානයේ තියෙනවා කේත ක්‍රම. අන්නේ කේත ක්‍රම 4න් තියරි පාර්ට් එකක් අහන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලාම සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා කිව්වා. මොකද්ද? සංඛ්‍යා පද්ධතියක් කියන්නේ සංඛ්‍යා ලිවීමට යම්කිසි ක්‍රමවේදයක්. මම කිව්වේ පැහැදිලිද? right. එතකොට මේකනේ සංඛ්‍යා පද්ධති. සංඛ්‍යා පද්ධති ළමයි හැදිලා තියෙන මූලික සාධක තුනක් තියෙනවා. හරි. ඔයාලගේ අච්චුපොතේ බැලුවොත් තේරෙයි මොනද සාධක තුන? අංක 1 මොකද්ද? මේ සංඛ්‍යා පද්ධතියක් නිර්මාණය වෙලා තියෙන එහෙම නැත්නම් හැදිලා තියෙන මූලික සාධක තුනක් තියෙනවා කියලා කියනවා. හරි. මූලික සාධක තුනක් තියෙනවා. මම ඉන්නේ පැහැදිලිද? හරි. අංක 1 මොකද්ද? අංක 1 ඉලක්කම. මොකද්ද? ඉලක්කම. එහෙම නැත්නම් ඒකකය කියන්නත් පුළුවන්. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා ඩිජිට් එකක් කියනවා. right. ඉලක්කම. අංක 1 මොකද්ද? ඉලක්කම. ඉලක්කම කියන්නේ මොකක්ද? ඉලක්කමක් කියන්නේ මොකක්ද? ඔයාලට හිතන විදිහට ඉලක්කමක් හරි යවුලක් නෑ. ෂේප් තේරෙනවා. හරි. ඉලක්කමක් කියන්නේ මොකක්ද? අදහසක් තියෙනවා chat එකට දාන්න බලන්න. හරි. chat එකට දාන්න. හරි. මම පැහැදිලි කරන්න. හරි. ඉලක්කම කියන්නේ ළමයි සංඛ්‍යාවක තියෙන උදාම ඒකකය. හරි. දැන් අපි කතා කරන සංඛ්‍යා පද්ධති වර්ග ගැනනේ. දැන් අපි ඒ එක් සංඛ්‍යා පද්ධති වර්ගවල තියෙන ඉලක්කම් මොනවද කියලා කතා කරමු. සංඛ්‍යා පද්ධති වල තියෙන ඉලක්කම් මොනවද කියලා කතා කරමු. තේරුණාද? සංඛ්‍යාව ඉලක්කම් මොනවද කියලා කතා කරමු. තේරුණාද? හරි. දැන්
ඔයාලා දන්නවා chat එකට දාලා තිබ්බා සංඛ්‍යා පද්ධති මොනවද? සංඛ්‍යා පද්ධති මොනවද? දශමය තියෙනවා, අංක 2, ද්විමය තියෙනවා, අංක 3, අෂ්ටමය තියෙනවා, අංක 4 මොනවද? ෂඩ්දශමය තියෙනවා. හරි. මෙන්න මේක සංඛ්‍යා පද්ධති වල භාවිතා වන ඉලක්කම් මොනවද? දැන් ඉලක්කමක් කියලා කිව්වා සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙන කුඩාම ඒකකයට. හරි. එක් ඒකක ගත්තොත් අන්න ඒ ඒකක ගොඩක එකතුවකින් තමයි සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. මම කියන දේ පැහැදිලිද? right. දශම සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් මොනවද? ඩිජිට් මොනවද? අන්නේ ඩිජිට් එකතු වෙලා තමයි ඔන්න ඔය කියන සංඛ්‍යාවක් නිර්මාණය වෙන්නේ. මම කියන දේ පැහැදිලිද? ඩිජිට් එකතු වෙලා තමයි ඊට පස්සේ සංඛ්‍යාව කියන එක නිර්මාණය වෙන්නේ. මම කියන දේ පැහැදිලිද? right. එතකොට දශමය සංඛ්‍යා පද්ධතිය භාවිතාන ඉලක්කම් මොනවද? බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම්. පැහැදිලිද? බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම්. right. එතකොට මෙන්න මේකනේ ඉලක්කමක් කියලා කිව්වා යම්කිසි සංඛ්‍යා පද්ධතියක භාවිතා වන සංඛ්‍යාවක හොඳට අහගන්න යම්කිසි සංඛ්‍යා පද්ධතියක භාවිතා වන සංඛ්‍යාවක තියෙන කුඩාම ඒකකයක්. හරි. එක් වෙන්වෙන්ව ගත්තට පස්සේ එක ඒකකයකට කියනවා එක ඉලක්කමකට ඉලක්කමක් කියන්න පුළුවන් එක ඒකකයකට කියනවා ඉලක්කමක් කියලා. තේරුණාද? එක පාර්ට් එකකට කියන මොකද්ද? ඉලක්කමක් කියලා. සංඛ්‍යාවක එක් ඒකක වෙන්වෙන් ගත්තට පස්සේ අන්න එකකට කියනවා මොකද්ද? ඉලක්කමක් කියලා. දැන් දශමීය සංඛ්‍යා පද්ධතියදී ළමයි දශමීය සංඛ්‍යා පද්ධතියේදී අපි හිතමු 325 කියලා තියෙනවා. මේ 325 අවුලක් නැහැ. දශමීය සංඛ්‍යා පද්ධතිය භාවිතා වන ඉලක්කම් තමයි 0 සිට 9 දක්වා ඉලක්කම්. හරිද? එතකොට මේ 0 සිට 9 දක්වා ඉලක්කම් තුල ලියපු ඉලක්කමක් සංඛ්‍යාවක් තමයි 325 කියලා කියන්නේ. හරිද? එතකොට මේ 325 කියන සංඛ්‍යාව හොඳට අහගන්න සංඛ්‍යාව right. මේ මොනවද? ඉලක්කම් 0 සිට 9 දක්වා ඉලක්කම්. ඒ ඉලක්කම් වලින් නිර්මාණය වන යම් කිසි දෙයක් තියෙනවා නම් අන්න ඒකට කියනවා අපි සංඛ්‍යාව කියලා. right. ඊළඟට සංඛ්‍යාව කියන සංකල්පයට යනවා. පැහැදිලිද? right. හොඳයි. මෙන්න මේ කියන එක් මෙන්න මේකට මොකද කියන ළමයි? හරි. මේකට මොකද්ද කියන්නේ? 10 වුණ දෙනට. හරි. මේකට මොකද්ද කියන්නේ? 5 ඉලක්කම. 2 ඉලක්කම. 3 ඉලක්කම. හරිද? මේ මොනවද? ඉලක්කම්. ඉලක්කම් එකතු වීමෙන් තමයි මොකක්ද හැදෙන්නේ? සංඛ්‍යාව කියන එක නිර්මාණය වෙන්නේ. පැහැදිලිද මං කියන දේ? පැහැදිලිද? හරි. පැහැදිලි නේද? පොඩ්ඩක් ඉන්න. හරි. හරි. මොකද්ද කිව්වේ? ඉලක්කමක් කියන්නේ සංඛ්‍යා ලිවීමට භාවිතා කරන කුඩාම ඒකකය. මං කියන දේ පැහැදිලිද? හරි. ලියා ගන්න එහෙනම්. හරි. ඊළඟට කතා කරමු. හරි පොඩ්ඩක් ඉන්න. ඊළඟට ද්විමීය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා ලිවීමට භාවිතා කරන කුඩාම ඒකකය මොකද්ද? ද්විමීය සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලිවීමට භාවිතා කරන කුඩාම ඒකකය මොකද්ද? කුඩාම ඒකක මොනවාද? බිංදුව සහ එක කියන ඒකක තමයි එහෙම නැත්නම් ඉලක්කම් තමයි භාවිතා වෙන්නේ. මම කියන දේ පැහැදිලිද? right. ඊළඟට අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලිවීමට භාවිතා කරන කුඩාම ඒකක මොනවාද? අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන කුඩාම ඒකක මොනවාද? බිංදුවේ සිට 7 දක්වා ඉලක්කම් තමයි අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා කරන්නේ. පැහැදිලිද? right. මේ මම එකින් එක පැහැදිලි කරන්නම් කොහොමද ආවේ කොහොමද නිර්මාණය වුනේ කොහොමද මේක මෙහෙම වෙන්නේ right. එකින් එක පැහැදිලි කරන්නම් දැනට මෙහෙම යමු. හරි. ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතියේදී බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් සහ හරිද? හොඳට අහගන්න. බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් සහ A සිට F දක්වා
ඉලක්කම් ගැබ් වී තිබෙන අකුරු එහෙම නැත්නම් අක්ෂර තමයි ඉලක්කම් විදිහට භාවිතා වෙන්නේ ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියේදී. මෙන්න මේ කියන මේ රේන්ජ් එකේ ඇතුලේ තියෙන මේ රේන්ජ් වල ඇතුලේ තියෙන ඉලක්කම් එකතු වෙලා තමයි ඕනෑම සංඛ්‍යා පද්ධතියට ඒ සංඛ්‍යා පද්ධතියට ආවේනික වූ සංඛ්‍යා නිර්මාණය වෙන්නේ. මම කියන දේ පැහැදිලිද? දැන් ඉලක්කම් කියන සංකල්පය පැහැදිලි. අවුලක් නැහැ. ෂේප් හරි. ඉලක්කම් කියන සංකල්පේ ෂේප්. හරිද? අවුලක් නැහැ. හරි. ඊළඟට යනවා සංඛ්‍යාව කියන එකට. මොකද්ද? දෙවෙනි එක සංඛ්‍යාව. දෙවෙනි එක මොකද්ද? සංඛ්‍යාව. හරි. සංඛ්‍යාව කියන්නේ මොකද්ද ළමයි? සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? මම ඉස්සෙල්ලා කිව්වා සංඛ්‍යාවක් ලිවීමට භාවිතා කරන කුඩාම එකකය මොකද්ද? ඉලක්කම. එතකොට මේ ඉලක්කම් ඒකාබද්ධ වෙලා හදන සංඛ්‍යාව එහෙම කියන්නත් පුළුවන් ඉලක්කම් ඒකාබද්ධ වෙලා නිර්මාණය වන දෙයක් තමයි මොකද්ද? සංඛ්‍යාවක් කියලා කියන්නේ. මම කියන දේ පැහැදිලිද? ඉලක්කම් ඒකාබද්ධ වෙලා නිර්මාණය වන දෙයක් තමයි සංඛ්‍යාව කියලා කියන්නේ. මම කියන දේ පැහැදිලිද? right. එතකොට දශමීය සංඛ්‍යා පද්ධතිය ගත්තොත් හොඳට අහගන්න. දශමීය සංඛ්‍යා පද්ධතිය ගත්තොත් දශමීය සංඛ්‍යා පද්ධතිය ගත්තොත් මේ දශමීය සංඛ්‍යා පද්ධතියදී ළමයි. හරිද? දශමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් මොනවද? 0 සිට 9 දක්වා ඉලක්කම්. හරිද? 0 සිට 9 දක්වා ඉලක්කම් තමයි මේ දශමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වෙන්නේ. එතකොට මේ දශමීය සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා සඳහා භාවිතා කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන 0 සිට 9 දක්වා ඉලක්කම් විතරයි. දැන් උදාහරණයක් විදිහට 329 හරි 1254 හරි ඔන්න ඔයගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඔයගේ සංඛ්‍යා භාවිතා කරන්න පුළුවන්. right. ඊළඟට ද්විමීය සංඛ්‍යා පද්ධතියේ භාවිත වන සංඛ්‍යා මොනවද? ද්විමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිත වන සංඛ්‍යා මොනවද? ද්විමීය සංඛ්‍යා පද්ධතිය භාවිත වන සංඛ්‍යා මොනවද? හරි. සංඛ්‍යාවක් කියලා කිව්වා ඒකක ඒකබද්ධ වීම නිර්මාණය වන දෙයක් තමයි සංඛ්‍යාවක් කියලා කියන්නේ. එතකොට මේ ද්විමීය සංඛ්‍යා පද්ධතියේදී අපිට සංඛ්‍යා නිර්මාණය කරගන්න පුළුවන් මෙන්න මේ කියන එක බිංදුව කියන ඒවා කියන ඉලක්කම් ඒකාබද්ධ කරගෙන. මම කියන දේ පැහැදිලිද? right. ඒකත් තේරුණා. හරි. ඊළඟට අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. හොඳට අහගන්න. හරි. අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියන බිංදුවේ සිට 7 දක්වා ඉලක්කම් භාවිතා කරලා තමයි මොකද සංඛ්‍යාවක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියන අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. මම කියන්නේ හොඳට අහගන්න. එතකොට අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය මේවට ළමයි මෙහෙම දෙයක් තියෙනවා. හරි මම පාදයේ පස්සේ කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන දාන්න. හරි නැත්නම් ඔයාලා පාදය කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්නේ නැතුව මෙතෙන්ට යන එක අවුට්. හරි ඒකින්ද තමයි මම මෙතෙන්ට පාදය දාන්නේ නැති දැනට. හරි ඊළඟට පාදය ආවේ කොහොමද? ඒක නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? අන්න එතකොට මෙතෙන්ට දාන්න ඇප්ලයි කරන්න. හරි ඉස්සල්ලා පාදය මෙහිම දැම්මොත් අවුල්. මේක නම් සාමාන්‍යයෙන් දාන්නේ මෙහෙම දැම්මොත් අවුල්නේ. හරි පාදය කියන දේ කියලා දීලා නැහැ. හරි ඉලක්කම කියලා දීලා සංඛ්‍යාව කියන එකට ආවා. හරි මොකද සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙන ඉලක්කම් වලින්. හරි තේරුණාද? ඒකට පාදය දාන්න නම් පාදය කියලා දෙන්න ඕන. හරි අවුලක් නැහැ. ඊළඟට කියලා දෙන්න. හරි ඒක ෂේප්. හරි අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලිවීම සඳහා භාවිත කරන්නේ 0 සිට 7 දක්වා කියන ඉලක්කම් අතර තියෙන ඉලක්කම්. right. එතකොට අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේදී භාවිත වෙන ළමයි 722යි ඔන්න වගේ සංඛ්‍යා භාවිත වෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 785 ගත්තොත් ඒක හරියද? අෂ්ටමය සංඛ්‍යා පද්ධතියට අනුව මේක හරියද? නෑ. මොකද 0 සිට 7 දක්වා ඉලක්කම් පරාසය තුල නැති ඉලක්කමක් මෙතන අඩංගු වෙලා තියෙන නිසා මේක මොකද්ද? අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවක් නෙවෙයි. මම කියන දේ පැහැදිලිද? හරි. එතකොට ෂඩ් දශමීය සංඛ්‍යා පද්ධතිය මොකද්ද? ෂඩ් දශමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වෙන්න පුළුවන් සංඛ්‍යා මොනවාද? ඒ සංඛ්‍යාවට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ ළමයි
බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් සහ ඒ සිට F දක්වා ඉලක්කම් ගැබ් වී තිබෙන අකුරු එහෙම නැත්නම් අක්ෂර තමයි මෙන්න මේ කියන ශබ්ද දශමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිත කරන්න පුළුවන් වෙන්නේ. මම කියන දේ පැහැදිලිද? රයිට්. එතකොට මෙන්න මේ කියන ශබ්ද දශමීය සංඛ්‍යා පද්ධතියේදී ඒ ඔය විදිහට අරගෙන පුළුවන් 1යි 1යි 6යි 9යි e රයිට්. ඔහොම සංඛ්‍යා යූස් වෙන්න පුළුවන්. හරිද? ඇයි මේ දැන් ඇයි මෙන්න මේ විදිහට අක්ෂර යොදාගෙන තියෙන්නේ ළමයි? දැන් අපි අහුවොත් දැන් ඇයිද දන්නේ සාමාන්‍යයෙන් දැන් මේක දැන් මේ වගේ ඉලක්කම් විතරයි. ඇයි මේකෙදි A සිට F දක්වා කියන අක්ෂර භාවිතා වෙන්නේ කියලා කවුරු හරි අහුවොත්. ඇයි ඒක භාවිතා වෙන්නේ ළමයි? ඇයි භාවිතා වෙන්නේ? ඇයි භාවිතා වෙන්නේ? අදහසක් තියෙනවනේ. හරි. අවුලක් නෑ. දැන් අපි හිතන්න ඔන්න ෂඩ් දශමීය සංඛ්‍යාවක් ලියනවා. හරි? ෂඩ් දශමීය සංඛ්‍යාවක් ලියනවා. හරිනේ? හරි. ෂඩ් දශමීය සංඛ්‍යාවක් ලියනවා ළමයි. හරිද? කොහොමද? ෂඩ් දශමීය සංඛ්‍යාවක් ලියනවා ඔන්න ඔහොම ලියනවා. ඒක ඕනේ. හරි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මම දාලා තියෙන්නේ ඇත්තටම 1යි 10යි 10යි 7යි 5. මම ඇත්තටම දාලා තියෙන්නේ මොකද්ද? 1යි 10යි 10යි 7යි 5. 7යි 5. දැන් මම දාලා තියෙන්නේ 1යි 10යි 10යි 7යි 5. නමුත් මේක කියවන එක තේරුම් ගන්න පුළුවන් මෙයා අතුපත් කරලා තියෙන මොකද්ද? 1යි 1යි 0යි 1යි 0යි 7යි 5 කියන ශබ්ද දශමීය සංඛ්‍යාව කියලා එයා තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඕකට වෙන විසඳුමක් විදිහට තමයි ළමයි මොකද? ඔන්න ඔය ගැටලුව මගහරවා ගැනීමේ අරමුණ මත තමයි මොකද්ද කරලා තියෙන්නේ? දැන් ශබ්ද දශමීය සංඛ්‍යා පද්ධතියේදී සිම්බල්ස් 16ක් භාවිතා වෙනවනේ. හරි? ඉලක්කම් 16ක් භාවිතා වෙන්න ඕනේ. එතකොට 0 සිට 9 දක්වා ඉලක්කම් ටිකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද කල්පනා කරේ? ඊට පස්සේ මොකක්ද වුනේ? ඊට පස්සේ ඊළඟ ඉලක්කම් ටික ගන්න ඉලක්කම් නැති වුණා. දැන් 10 ඉඳලා 15ට ඉලක්කම් ගන්න ඉලක්කම් නැහැ. ඊට පස්සේ මොකද්ද කරේ? පහසු මතක තියාගන්න පුළුවන් ඉලක්කම් ටිකක් අකුරු ටිකක් sorry අපිට භාවිතා කරන්න පුළුවන් ඔන්න අපිට භාවිතා කරන්න පුළුවන් ඉලක්කම් ගැප් කරලා තියෙන අක්ෂර ටික අපිට හඳුන්වා දුන්නා. දැන් ඒ ඉතුරු 10 ඉඳලා 15ට ඕන්නම් මේ has at ඔන්න හරි. ඔහොම භාවිතා කරන්න පුළුවන්කම තිබ්බ. නමුත් අර මිනිසාට මේක මතක තියාගන්නවත් භාවිතා කරන්නවත් ටයිප් කරන්නවත් අමාරු නිසා අන්නේ concept එක නිසා ළමයි මෙන්න මේකෙන් 10 ඉඳලා 15ට A B C D E F කියන අක්ෂර භාවිතා කරා. මෙන්න මේ අක්ෂර ඇතුලේ එතකොට ලියන කෙනා එහෙම නැත්නම් කියවන කෙනා තේරුම් ගන්නවා මොකද්ද මෙන්න මේ අක්ෂර ඇතුලේ ෂඩ් දශමීය සංඛ්‍යාවකින් ලියලා තියෙනවනේ පාදය 16 දාලා ලියලා තියෙනවා නම් අන්න එතකොට තේරුම් ගන්න මොකද්ද මෙයා ලියලා තියෙන්නේ මෙන්න මේ 10 කියන එක තමයි ලියලා තියෙන්නේ තේරුණාද අන්න ඒ විදිහට තමයි මෙන්න මේ කියන concept එක ඇවිල්ලා තියෙන්නේ තේරුණාද right හරි හොඳයි දැන් මේක පොඩි නෝට් එකක් දාගෙන යන්න හරි මේක නෝට් එකක් දාගෙන යන්න පාදයක් කියලා දෙන්න හරි පාදය කියන්නේ මොකක්ද A සිට F දක්වා right හරි නේද ඉලක්කම හරි සංඛ්‍යාව හරි තුන්වෙනියට කතා කරන්න තියෙනවා ළමයි පාදය පාදය කියන්නේ මොකක්ද
පාදය කියන සංකල්පය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? හරි. පාදය කියන්නේ මොකක්ද? පාදය කියන සංකල්පය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? පාදය කියන සංකල්පය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? අදහසක් තියෙනවද? පොතෙන් හරි බලලා ගියා. හරි. පොතෙන් හරි බලලා ගියා. පාදය කියන්නේ මොකද්ද? හරි. මොකද්ද? හරි. 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 පාදය කියන්නේ ළමයි මෙන්න මේ එක් සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන ඉලක්කම් වල එකතුව. ඉලක්කම් ගණන. right? ඩිජිට් ගණන. උදාහරණයක් විදිහට ගණන දැන් දශමීය සංඛ්‍යා පද්ධතියේදී බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් කීයක් තියෙනවද? බිඳුවත් එක්ක බිඳුවත් සමග 9 දක්වා ඉලක්කම් කීයක් තියෙනවද ළමයි? ඉලක්කම් 10ක් තියෙනවා. අන්න ඒ 10ක් තියෙන නිසා එක් සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් ගණන තමයි ඒ සංඛ්‍යා පද්ධතියේ පාදය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දශමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් මොනවද? බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම්. එතකොට බිඳුවත් එක්ක 9ට කීයක් තියෙනවද ඉලක්කම්? 10ක් තියෙනවා. අන්න ඒක නිසා දශමීය සංඛ්‍යා පද්ධතියේදී පාදය ලෙස 10 භාවිතා කරනවා. නමුත් දශමීය සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලියනකොට ළමයි මෙන්න මේ කියන පාදය නිරූපණය කිරීමක් වෙන්නේ නැහැ. 875 දශමීය සංඛ්‍යා පද්ධති සංඛ්‍යාවක් කියලා හිතමු. නමුත් මේකට 10 පාදය දැම්මත් අවුලක් නැහැ, නොදැම්මත් අවුලක් නැහැ. සාමාන්‍යයෙන් දශමීය සංඛ්‍යා පද්ධතියේදී මෙන්න මේ කියන පාදය නිරූපණය කිරීමක් සිදු වෙන්නේ නැහැ. අපි කියනවාට මේ දැන් අපේ සාමාන්‍ය භාවිතයේදී භාවිතා වන මේ සංඛ්‍යා පද්ධතියක් තමයි ඔය කියන දශමීය සංඛ්‍යා පද්ධතිය. හරිද? දශමීය සංඛ්‍යා පද්ධතිය අපි මොකක් හරි ගණන් කරන්න ගියත් මුදල්ලා තියෙන හැම දෙයකම මොකද්ද? දශමයේ විදිහට තමයි ගණිත කිරීම සිදු කරන්නේ. හරි. ඒක නිසා අපේ සාමාන්‍ය ජීවිතයේදීත් ඔන්නෝක යූස් වෙනවා. හරි. තේරුණානේ? right. සාමාන්‍ය ජීවිතයේදී භාවිතා වන සංඛ්‍යා පද්ධතිය තමයි මේ දශමීය සංඛ්‍යා පද්ධතිය. අවුලක් නෙවෙයි. තේරෙනව නේද? හරි. ඊළඟට ද්විමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් මොනවද? දැන් දශමයේදී හරි දශමයේදී බිඳුවේ සිට 9 දක්වා කීයක් තියෙනවද? 10. ඒක නිසා පාදය කීයද? 10. තේරෙනව නේද? හරි. ද්විමීයකේදී භාවිතා වන ඉලක්කම් මොනවද? 1 සහ බිඳුව. එතකොට ඒ සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් ගණන තමයි එම සංඛ්‍යා පද්ධතියේදී පාදය ලෙස හඳුන්වන්නේ. තේරුණාද? මේ සංඛ්‍යා පද්ධතියේදී භාවිත වන ඉලක්කම් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. අන්න ඒ නිසා මේ සංඛ්‍යා පද්ධතියේදී පාදය කීයද? 2. තේරුණාද? right. එතකොට අෂ්ටමය කියන සංඛ්‍යා පද්ධතියට ගියොත් අෂ්ටමය කියන සංඛ්‍යා පද්ධතියට ගියොත් මේකෙදී පේනව නේද? බිඳුවේ සිට 7 දක්වා ඉලක්කම් තමයි භාවිතා වෙන්නේ. එතකොට අපි කිව්වා අයිමත් කියනවා පාදය කියලා කියන්නේ එක් සංඛ්‍යා පද්ධතිවල භාවිතා වන ඉලක්කම් ගණන. right? ඉලක්කම් ගණන. පැහැදිලිද? එතකොට අෂ්ටමී සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් මොනවද? බිඳුවේ සිට 7 දක්වා ඉලක්කම්. එතකොට බිඳුව ඇතුළුව 7 දක්වා ඉලක්කම් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. අන්න එහෙනම් අෂ්ටමී සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන පාදය මොකද්ද? 8. තේරුණාද? 2 8. right. ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියට ගියොත් ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියට ගියොත් ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියදී ළමයි මොකද්ද භාවිතා වන ඉලක්කම් පොඩ්ඩක් පල්ලෙහාන් ලියමු. මෙහෙම ලියමු. තම පේන්නේ. හරි. බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් සහ A සිට F දක්වා ඉලක්කම් ගැප් කරලා තියෙන අක්ෂර තමයි මේ සංඛ්‍යා පද්ධතියේදී ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් වෙන්නේ. එතකොටම අපි කිව්වා පාදය කියන්නේ මොකක්ද? එක් සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන ඉලක්කම් ගණන. මේකේ ඉලක්කම් කීයක් තියෙනවද ළමයි? බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් තියෙනවා 10ක්. A සිට F දක්වා 5ක් තියෙනවා. A B C D E F.
එහෙම නේද? 16ක් තියෙනවා. right sorry. බිඳුවේ සිට 9 දක්වා කීයක් තියෙනවද? 10ක් තියෙනවා. A සිට F දක්වා කීයක් තියෙනවද? 6ක් තියෙනවා. එතකොට ඔක්කොම ඉලක්කම් ගණන කීයද? 16යි. right. පැහැදිලිද? දැන් ඉලක්කම කියන්නේ මොකක්ද? සංඛ්‍යාව කියන්නේ මොකක්ද? පාදය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිද? තේරුණාද? හරි. ෂේප් අවුලක් නැහැ. අයිමත් අපි පොඩ්ඩක් මතක් කරගෙන යමු. ඉලක්කම කියන්නේ මොකක්ද? එක් සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන උදාම අගය. right. එතකොට සංඛ්‍යාව කියන්නේ මොකක්ද? මෙන්න මේ කියන ඉලක්කම් වලින් නිර්මාණය වන දේ තමයි මෙන්න මේක ඒකබ්බත් වෙලා නිර්මාණය වන දේට කියනවා සංඛ්‍යාවක් කියලා. එතකොට පාදය කියන්නේ මොකද්ද? පාදය කියන්නේ එක් සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන ඉලක්කම් ගණන. උදාහරණයක් විදිහට දශමීය සංඛ්‍යා පද්ධතියේදී 0.9 දක්වා බිඳුවත් 1 ඉඳන් 9 දක්වා 10ක් තියෙනවා. ඒකින්ද ඒ සංඛ්‍යා පද්ධතියේදී පාදය දානවා 10 විදිහට. ද්විමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වෙනවා 1 සහ බිඳුව. ආයෙන ඉලක්කම් ගණන 2යි පාදයේ හිනම් 2යි. right. අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියේදී 0 සිට 4 දක්වා ඉලක්කම් භාවිතා කරන සංඛ්‍යා ලිවීමට. එහෙනම් මොකද්ද? බිඳුවත් එක්ක 4 දක්වා ඉලක්කම් 8ක් තියෙනවා. එහෙනම් මොකද්ද? අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන පාදය මොකද්ද? 8. ෂඩ්දශමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතාන ඉලක්කම් මොනවද? 0 සිට 9 දක්වා ඉලක්කම් සහ A සිට F දක්වා කියන ඉලක්කම් ගැප් කරලා තියෙන අක්ෂර තමයි මේ සංඛ්‍යා පද්ධතිය භාවිතා වෙන්නේ. එතකොට මේ ඔක්කොම ඉලක්කම් ගණන කීයද මේ ෂඩ්දශමීය සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලිවීමට? 16යි. right. තේරුණාද? හරි. අවුලක් නැහැ. ෂේප් තේරුණා. chat එකට දාන්න පොඩියට. තේරුණාද? මං හිතනවා තේරෙන්නේ නැති. තේරෙන්නේ නැති. හරි. හරි. තේරෙන්න ඕන. හරි. හොඳයි. හොඳයි. හරි. දැන් පොඩි නෝට් එකක් දාගමු. හරි. පොඩි නෝට් එකක් දාගමු. හරි. පොඩි නෝට් එකක් දාගමු. හරිද? හරි. නෝට් එකක් දාගන්න. මාතෘකාව දාගන්න සංඛ්‍යා පද්ධති කියලා ප්‍රධාන මාතෘකාව දාගෙන ලියා ගන්න ඉස්සෙල්ලාම ලියා ගන්න ළමයි මේ හරිද? කියන්නකෝ ඉවරද කියලා. හරි. මාතෘකාව ලියගෙන හරි. ඉස්සෙල්ලාම ලියා ගන්න අනුමාත්‍රාවක් විදිහට දාගන්න දශමය 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 හරි දශමය කමා ද්විමය කමා අෂ්ටමය සහ ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. right. හරි නේද? දශමය ද්විමය අෂ්ටමය සහ ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය කියලා දාගන්න මාතෘකා අනුමාත්‍රකාවක් දාගන්න. right. හරිද? හරි. ඒ යටතේ ලියාගන්න දැන් ඉස්සල්ලා ලියන්න ඕනේ මේ සංඛ්‍යා පද්ධති 4ක් ඇත. ඒවා මෙන්න මේ වාගේ එහෙම ඕනේ. හරි. අපි දන්නවා සංඛ්‍යා පද්ධති 4ක් තියෙනවා. අපි මේ මෙතනදිම ලියලා තියෙනවා. හරි. මේවත් එක්ක ඔයාලට වැටහෙන්නේ නැති. හරි. ඒක නිසා සංඛ්‍යා පද්ධති 4ක් ඇත. සංඛ්‍යා පද්ධතියක් කියනු සංඛ්‍යා ලිවීමට ක්‍රමවේදයක්. ඒවා මේ මෙලෙස දැක්විය හැකිය. එහෙම ඕනේ මේ සංඛ්‍යා පද්ධති පාඩමේදී. හරිද? එහෙම ඕනේ. පොතේ ඕනනම් තියෙනවා. අච්චු පොතේ ඕනනම් තියෙනවා. හරි. ඒක බලන්න පුළුවන්. හරි. සංඛ්‍යා පද්ධති වර්ග 4ක් තියෙනවා කියලා අපි දන්නවනේ. ඒක ලියන්න ඕනේ නෑනේ අයිමත්. හරි. ඒක නිසා ඒක ලිව්වේ නෑ. හරි. දැන් හිතන්න පුළුවන් මේ උඩින් පහත් වෙලා දන්නේ මේ සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකද්ද දන්නේ නැහැ. හරි. එහෙම හිතන්න පුළුවන්. හරි. එහෙම නෑ. හරි. මෙතන කියලා දීපු ඉඳ තමයි මේ ඒක එච්චර කියා කරේ නැත්තේ. හරි. ලියා ගන්න
දශමය, ද්විමය, අෂ්ටමය සහ ෂඩ් දශමය කියලා අනුමාත්‍රකාව ලියා ගන්න. පොඩි තරුවක් දාලා හරි පොඩි ඡේදයක් හරි ඉදිරියට ලියා ගන්න. සෑම සංඛ්‍යා පද්ධතියක්ම සෑම සංඛ්‍යා පද්ධතියක්ම සෑම සංඛ්‍යා පද්ධතියක්ම සෑම සංඛ්‍යා පද්ධතියක්ම නිර්මාණය වී ඇත්තේ 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 ඒකකය එහෙම නැත්නම් ඇල ඉරක් ගහලා ලියාගත්තා ඉලක්කම කියලා ඒකකය 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 ඇල ඉරක් ගහලා ඉලක්කම කියලා ලියා ගන්න වරහන් ඇතුලේ ඩිජිට් එක කියලා දාගන්න හරි ඩිජිට් එකක් කියලා දාගන්න හරි ඒකකය සංඛ්‍යාව සහ සංඛ්‍යාවට වරහන් ඇතුලේ ඕනනම් නම්බර් කියලා දාගන්න හරි නම්බර් කියලා දාගන්න හරි ඒකකය ඇල ඉරක් ඉලක්කම වරහන් ඇතුලේ ඩිජිට් කමා සංඛ්‍යාව සහ සංඛ්‍යාව සහ පාදය වරන් ඇතුලේ බේස් එක කියලා දාගන්න පාදය යන ඒවා මගිනි යන ඒවා මගිනි යන ඒවා මගිනි යන ඒවා මගිනි right හරිද හරි එතකොට අපි කතා කරා සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද ඉලක්කමක් කියන්නේ මොකක්ද පාදය කියන්නේ මොකක්ද කියලා හරිද තේරුණා right අපි මෙන්න මේ එක් දේවල් පිළිබඳ පොඩි සාරාංශයක් විතර දාගෙන යන්න. මොකද ඔයාලා නෝට් එකක් දැන් මම කියලා අපිට කියලා දෙන්න පුළුවන් නැත්නම් මේ කියලා දෙන ලෙක්චර් එකක් වගේ වෙනවනේ හරි. පොඩියට පොඩි සාරාංශයක් විතර දාගෙන යන්න. නැත්නම් මම කියලා දීලා නෝට් එකක් දෙන්න නැත්නම් ඒක නිකන් ලෙක්චර් එකක් වගේ. හරි. පාසල් ළමයෙක්ට මම හිතන මට්ටමින් පොඩි නෝට් එකක් තියෙන්න ඕන. හරි. නෝට් එකක් තියෙන්න ඕන මොකද පස්සේ බලන්න හරි අමතක වෙන්න පුළුවන් පොඩියට නෝට් එකක් දෙන්න සාරාංශගත කරලා ලියා ගන්න හරි මෙහෙම කියලා දීලා මේකයි කියලා දුන්නොත් මම මෙතනින් කිව්වොත් නිකන් ඒක ලෙක්චර් එකක් වගේ වෙනවා ඒක නිසා පොඩියට සාරාංශ විදිහට දෙන්නම් මේක මේ ඔව් ඒක තමයි හරි මේක දෙන්නම් මේ පොඩියට ලියා ගන්න අංක 1 දාලා ලියා ගන්න පොඩි මාතෘකාවක් විදිහට හෝ අංක 1 දාලා ලියා ගන්න ඉලක්කම කියලා හරි ඉලක්කම කියලා ලියා ගන්න. හරිද? ඉලක්කම කියලා ලියා ගන්න. හරි. ඉලක්කම කියලා දාන්න. හරි. ඊට ලියා ගන්න සංඛ්‍යා ලිවීමට භාවිතා කරනු ලබන සංඛ්‍යා ලිවීමට එහෙම නැත්නම් සංඛ්‍යා පද්ධතික සංඛ්‍යා ලිවීමට හෝ එහෙම නැත්නම් සංඛ්‍යා ලිවීමට භාවිතා කරනු ලබන කුඩාම ඒකකය කුඩාම ඒකකය කුඩාම ඒකකය කුඩාම ඒකකය මෙලෙස හැඳින්විය හැකිය. හරි මෙලෙස හැඳින්විය හැකිය. හරි මෙලෙස හැඳින්විය හැකිය. මෙලෙස හැඳින්විය හැකිය. right උදාහරණ කියලා දාගන්න ළමයි මෙන්න මේකේ උදාහරණ ටික දාගන්න. හරි මෙන්න මේකේ භාවිතාව වන දශමික සංඛ්‍යා පද්ධතිය භාවිතන ඉලක්කම් තමයි මෙන්න මේක. හරිද? ද්විමිතිය සංඛ්‍යා පද්ධතිය මේක 0 සහ 1. අෂ්ටමික සංඛ්‍යා පද්ධතියේදී බිංදුව සිට 7 දක්වා ඉලක්කම්. ෂඩ්දශමික සංඛ්‍යා පද්ධතියේදී බිංදුව සිට 9 දක්වා සහ ඒ සිට f දක්වා ඉලක්කම් ගැබ් වෙලා තියෙන අක්ෂර භාවිතා වෙනවා සංඛ්‍යා ලිවීමට. තේරුණාද? right. උදාහරණ විදිහට මේක දාගන්න. අග්ගාල් ශනිකව දාගන්න. හරිද? හරිද? හරි. ඊළඟට ලියා ගන්න සංඛ්‍යාව කියලා මාතෘකාව. සංඛ්‍යාව කියලා මාතෘකාව දාගන්න.
සංඛ්‍යාව කියලා මාතෘකාව දාගන්න. ඒ යටතේ ලියා ගන්න. හරිද? ඒ යටතේ ලියා ගන්න සංඛ්‍යාව කියලා මාතෘකාව දාගෙන ලියා ගන්න ඉලක්කම් එහෙම නැත්නම් ඒකක ඉලක්කම් එහෙම නැත්නම් ඒකක ඒකාබද්ධ කිරීමේ ඉලක්කම් ඒකාබද්ධ කිරීමේ ඉලක්කම් ඒකාබද්ධ කිරීමෙන් ඉලක්කම් ඒකාබද්ධ කිරීමෙන් සාධන ලද අගයක් අන්න හරි වචනය ආවා. හරි දෙයක් නෙවෙයි අගයක්. හරි සාධන ලද අගයක්. හරි සාධන ලද අගයක් මොකද්ද? මෙලෙස හැඳින්වේ කියලා දාගන්න අවුලක් නැහැ. ඉලක්කම් ඒකාබද්ධ කරලා සාධන ලද අගයක් තමයි සංඛ්‍යාවක් කියලා කියන්නේ. මං කියන දේ පැහැදිලිද? මේ මෙච්චර නටන දෙයක් නෑ. හරි මේවා concept එක වලට ගියා නම් හරියටම හරි. දැන් මේ විදියට මම හිතනවා යන්නේ නැති කියලා. ඔලුවට යන්නේ නැති කියලා හිතනවා. හරි හොඳයි. හරි දශමයේ සංඛ්‍යා පද්ධති ඉලක්කම හරි. දැන් සංඛ්‍යාවට ගියා අපි. හරි සංඛ්‍යාවේදී මොකද වෙන්නේ? ඉලක්කම් ඒකාබද්ධ කරලා සාධන අගයක් තමයි මොකද්ද? සංඛ්‍යාව කියලා කියන්නේ. හරි පැහැදිලි. මේ ටික උදාහරණ විදිහට දාගන්න ළමයි. පොඩ්ඩක් ඉන්න. දැන් අපි පාදයේ කියලා දුන්නානේ. හරි පාදයේ කියලා දුන්නා මොකද වෙන්නේ? මේකට අපි පාදයේ දාන්නේ නැහැ සාමාන්‍ය දශමීය සංඛ්‍යා පද්ධතියේදී පාදය 10 ලෙස යූස් කරන්නේ නැහැ, භාවිතා කරන්නේ නැහැ, පෙන්වන්නේ නැත. රයිට්. මේ වගේදී පෙන්වන්න ඕන අත්‍යවශ්‍යයි. රයිට්. නැත්තම් පැටලෙන්න ඕන. හරි. මොකද්ද? ද්විමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා කරන පාදය මොකද්ද? 2 පාදය. අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා කරන පාදය මොකද්ද? 8 පාදය. ෂඩ්දශමීය සංඛ්‍යා පද්ධතියේදී 16 පාදය. මොකද්ද? 16 පාදය. right. උදාහරණයක් දාගන්න මෙන්න මේක ටක් ගාලා දාගන්න. විනාඩියයි. විනාඩියයි. ටක් ගාලා දාගන්න. හරි. හරිද? හරි. ඊළඟට ලියා ගන්න පාදය කියලා මාතෘකාව එහෙම නැත්නම් අංක 3 දාලා ලියා ගන්න පාදය කියලා. හරි. පාදය කියලා දාලා ලියා ගන්න පාදය යනු පාදය යනු පාදය යනු පාදය යනු පාදය යනු එක් සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන එක් සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන එක් සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන එක් සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන එක් සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් ගණන වේ. හරි මුළු ඉලක්කම් ගණන කිව්වත් කමන්නේ ඉලක්කම් ගණන වේ. නැත්නම් සංකේත නැත්නම් ඉලක්කම් ගණන වේ කිව්වොත් වඩාත් නිවැරදි කියලා මම හිතනවා. ඉලක්කම් ගණන වේ. හරි ඉලක්කම් ගණන වේ කියලා කියන්න පුළුවන්. දැන් අර ACTF දක්වා කියන අක්ෂර තෙක්ක සංකේත කියලා කියන්න පුළුවන් මවුලක් නැහැ. ඉලක්කම් ගණන වේ කියලා දාගන්නකො. එක් සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් ගණන වේ කියලා දාගන්න. right. ඊට ලියා ගන්න මෙන්න මේක. මෙන්න මේ විදිහට ලියා ගන්නකො. හරි එක් සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් ගණන වේ කියලා දාගෙන මෙන්න මේක දාගන්න. හරි මේක දාගන්න. දශමයේ සංඛ්‍යා පද්ධතියේදී 10 භාවිතා වෙන්නේ කොහොමද? ද්විමීයකදී 2 භාවිතා වෙන්නේ කොහොමද? අෂ්ටමයකදී 8 භාවිතා වෙන්නේ කොහොමද? ෂඩ්දශමයකදී 16 භාවිතා වෙන්නේ කොහොමද කියලා දැන් තේරෙන්න ඕන. right? හරි. ඇයි 16 පාදයේ සංඛ්‍යාවක ෂඩ්දශමයේ සංඛ්‍යාවක ඇයි මෙන්න මේ කියන අක්ෂර භාවිතා වෙන්නේ කියලා දැන් තේරෙන්න ඕන. මොකද පැටලෙන්න පුළුවන්. මේ සංඛ්‍යා පද්ධතියට සිම්බල් 16ක් ඕන වුණා. ඒක නිසා 0.9 දක්වා ගත්තා. හරි අවුලක් නැහැ ෂේප්. නමුත් ඉතින් එහාට තව 6ක් ගන්න ඕන. ඒ 6 ගන්න කොහෙන් හරි මොකක් හරි කමන්නේ. සිම්බල් එකක් විදිහට යූස් කරන්න විදි පුළුවන් දෙයක් තියෙනවා නම්
යොදා ගන්න බැලුවා හරියන්නේ සංකීර්ණ දේවල් දාලා බෑ මිනිස්සුන්ට භාවිතා කරන්න අමාරුයි කියවන්නත් අමාරුයි ටයිප් කරන්නත් අමාරුයි ඒ නිසා අපිට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් සහ ටයිප් කරන්න ලේසි කියව ගන්න ලේසි අන්න ඒ නිසා යූස් කරා මොකද්ද A සිට F දක්වා කැපිටල් වලින් ඉලක්කම් ගැප් කරලා තියෙන අක්ෂර අකුරු ඒතකොට පරිගණක තේරුම් ගන්නවා 10 16 පාදයේ සංඛ්‍යාවක් අතුලත් කරලා තියෙන්නේ මේ A කියන්නේ 10 B කියන්නේ 11 අන්න ඒ වගේ තේරුම් ගැනීමකට ලක් වෙනවා තේරුණාද මම කියන දේ හරි මේක ලියා ගන්නවා ලියා ගන්න right හරි 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 ඊළඟට දැන් මේ concept එක හරි දැන් ඔන්න එක් සංඛ්‍යා පද්ධතිය ගැන කෙටියෙන් හඳුන්වන්න පුළුවන් හරිද දැන් ඉලක්කමක් කියන්නේ මොකක්ද සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද සහ පාදේ කියන්නේ මොකක්ද කියලා අපි දැන් දන්නවා දැන් අපි යමු මෙන්න මේ කියන එක් සංඛ්‍යා පද්ධති ගැන කෙටින් හැඳින්වීමක් ලබා ගන්න තේරුණාද කෙටි හැඳින්වීමකට යන්න හරි මේ ටික මහනවා මම හරි ලියාගත්තනේ මේ ටික ලියාගත්තා හරි ෂේප් අවුලන්නේ හරි හොඳයි මේ ළමයි මේ පාඩම් කරනකොට ඇයි මතක හිටින්නේ නැත්තේ එක්කෙනෙක් අහලා තිනවා මේ පාඩම් කරනවා මතක හිටින්නේ අවු තේරෙන්නේ මතක හිටින්නේ එපා වෙලා තියෙන්නේ හරි ඇයි එහෙම වෙන්නේ අපි තේරෙන්නේ නැද්ද ඔයාලට අපි භාවිතා අපිට තියරියක් කටපාඩම් කරනවා කියන එක ඒක අවුල් මම නම් ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ හරි රෙකමන්ඩ් කරන්නේ නැහැ ඒක බොහෝ දුරට රෙකමන්ඩ් කරන්න අමාරුයි කටපාඩම් කරනවා කියන එක හරි ඒකට විසඳුමක් විදිහට තමයි කටපාඩම් කරනවා කියන එක ඒක එක එක විදි වලට කරන්න පුළුවන්. ඇවිත් ඇවිත් පාඩම් කරන්න පුළුවන්, හරියට යන්න පුළුවන්, මෙහාට යන්න පුළුවන්, හරි. ඒ විදිහට පාඩම් කරන්න පුළුවන්. හරිද? එහෙම නැතුව තව පාඩම් කරන ක්‍රමවේද තියෙනවා. හරි. දැන් එහෙට මෙහෙට ගිහිල්ලා පාඩම් කරන එක මම අනුමත කරනවා අඩුයි. හරි. ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ පාඩම් කරනවා කියන එක මොකද්ද? පේපර් කරන ගමන් කරන්න. මොකද්ද? පේපර් කරන ගමන් පාඩම් කරන්න තියෙන යම් කිසි තියරියක් අන්න එතකොට ඔයාලට මතක හිටින ප්‍රමාණය වැඩි. මොකද අපි තියරියක් කටපාඩම් කරාට තමයි තියරියක් කටපාඩම් කරාට අපිට 100ට 100ක් මතක හිටිනවා අඩුයි. නමුත් තව මේ ඒක පාඩම් කරා කියලා අපිට පේපරයක් ගිහිල්ලා ලිව්වොත් ලියා ගන්න අමාරුයි. හිතා ගන්න බෑ. තියරියක් කටපාඩම් කරනවා කියන එකයි පේපරයක් ලියනවා කියන එකයි කියන්නේ දෙකක්. තියරියක් කටපාඩම් කරලා ගිහින් පේපරයක් ලියන්න බෑ. අපි දැනගෙන ඉන්න ඕන තියරිය පාඩම් කරලා ගිහින් පේපර් එකකට කොහොමද ඒක ඇප්ලයි කරන්න ඕන කියලා. අන්න එහෙනම් මොකද්ද කරන්න ඕන? පේපර් කරන ගමන් තියරියත් එක්ක තියරිය ලියලිය පාඩම් කරනම නම් අන්න එතකොට අපිට ඒක මතක හිටින ප්‍රමාණය වැඩි. හරි? ඒක නිසා පේපර් කරන ගමන් මොකද්ද කරන්න ඕන? තියරියත් මතක තියාගන්න, තියරියත් පාඩම් කරගන්න. කටපාඩම් කරලා දැන් අපි හිතමු මාස ගාණක් කටපාඩම් කරලා අවසානයේ එක්සෑම් එකට ගිහිල්ලා විතරයි එක්සෑම් එක ලියන්නේ. මෙයාට පුළුවන් වෙයිද ළමයි වැඩේ කරගන්න? දැන් සාමාන්‍ය පේපර් කරපු කෙනෙක්ට වඩා මෙයාට පුළුවන් වෙයිද? මම කියන්නේ බෑ කියලා. පුළුවන්. මෙයාට පුළුවන් වෙයිද පේපර් කරපු කෙනෙක්ට වඩා? මෙයා තමයි පළවෙනි පාට පේපර් ලියන්න ගියේ. බෑ.
මොකද තියරිය පාඩම් කරාට වැඩක් නැහැ. එයා ඒ තියරිය පේපරේට ඇප්ලයි කරන විදිහ දන්නේ නැහැ. මං කියන දේ පැහැදිලිද? පේපරේට ඇප්ලයි කරන විදිහ දැනගන්න ඕන නම් අපි අනිවාර්යෙන්ම පේපර්ස් කරලම තමයි ඒ තියරිය කොහොමද එතනට ඇප්ලයි වෙන්නේ කියන කන්සෙප්ට් එක ඔලුවට දාගන්න ඕන. මං කියන දේ පැහැදිලිද? රයිට්. ඒක නිසා මොකද කරන්න ඕන? පේපර් කිරීම අත්‍යවශ්‍යයි. තේරුණා නේද? කටපාඩම් කරනකට වඩා පේපර් ටිකක් හොයාගෙන මොකද කරන්න ඕන? පේපර් ලිය වැඩේ කරගන්න. හරිද? තේරුණා නේද? හරි. හරි. මේ දැන් අපි එක් සංඛ්‍යා පද්ධති ගැන පොඩියට බ්‍රීෆ් කෙටියෙන් හඳුන්වාගෙන ඉමු. හරි. අංක 1 මොකද්ද? දශමය සංඛ්‍යා පද්ධතිය. මොකද්ද? දශමය සංඛ්‍යා පද්ධතිය. ඩෙසිමල් නම්බර් සිස්ටම්. වරන් ඇතුලේ ඩෙසිමල් නම්බර් සිස්ටම්. හරි. මොකද්ද? ලියන්න. හරි. බ්ලා 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 බ්ලා. හරි. ඩෙසිමල් නම්බර් සිස්ටම්. රයිට්. හොඳයි. දශමය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් මොනවද ළමයි? දශමය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් මොනවද? බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් තමයි මෙන්න මේ කියන දශමය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වෙන්නේ. right. එතකොට හරිද? තව දෙයක්. අපි කතා කරා ඉලක්කම කියන්නේ මොකද්ද? සංඛ්‍යාව කියන්නේ මොකද්ද? පාදය මොකද්ද? එතකොට දශමය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් මොනවද? බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම්. මේකෙදි භාවිතා වන පාදය මොකද්ද? 10 පාදය. ඇයි 10 පාදය භාවිතා වෙන්නේ? මේ සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් ගණන කීයද? බිඳුවත් එක්ක බැලුවට පස්සේ 9 දක්වා ඉලක්කම් ඔක්කොම 10යි. ඒක නිසා මේ සංඛ්‍යා පද්ධතියේදී පාදය ලෙස මොකද්ද වෙන්නේ? මෙන්න මේ කියන 10 කියන පාදය භාවිතා වෙනවා. මම කියන දේ පැහැදිලිද? රයිට්. වැඩි දෙයක් නෑ. හරි. එතකොට ඉලක්කම් ලියන්න ඕන කොහොමද? මේ දශමයේ සංඛ්‍යා පද්ධතියේදී ඉලක්කම් ලිවිය යුත්තේ මෙන්න මේ ඉලක්කම් පරාසයේ තුල තිබෙන ඉලක්කම් වලින් පමණයි. ඉතින් කොහොමත් එහෙම තමයි ලියවෙන්නේ. හරි. තේරුණා නේද? එහෙම තමයි ලියවෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට දාගත්තොත් උදාහරණයක් විදිහට දැම්මොත් මේ සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන සංඛ්‍යා මොනවද කියලා අපිට 728 පාදය සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. හරි. දශමයේ සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන සංඛ්‍යාවල පාදය සාමාන්‍ය නිරූපණය කිරීමක් සිදු වෙන්නේ නැහැ. රයිට්. තේරුණා නේද? හරි. හොඳට මතක තියාගන්න. දෙම්මට අවුලකුත් නැහැ. දෙම්මට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. හරි නේද? හරි. ෂේම්. අපි දන්නවා දැන් පේපරයක් ගුරුවරයෙක් බලනකොට රයිට්. පේපරයක් ගුරුවරයෙක් බලනකොට එයා දන්නවා පාදේ දාන්න නැත්නම් මෙයා ලියලා තියෙන්නේ මේ 10 පාදේ සංඛ්‍යාවක් කියලා. දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවක් කියලා එයා නිගමනයකට එනවා. තේරුණා නේද? රයිට්. එතකොට උදාහරණ විදිහට ඔන්නෝ විදිහට දාගන්න පුළුවන්. හරි නේද? මෙන්න මේ කියන ඉලක්කම් පරාසය තුල තියෙන ඉලක්කම් තමයි ළමයි ඉලක්කම් භාවිතා කරලා තමයි සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවක් නිර්මාණය කරන්න ඕන. රයිට්. ඒ සංඛ්‍යාවල පාදයේ ලෙස මොකද්ද කරන්නේ? පාදයේ ලෙස 10 දාන්න. හරිද? මාතෘකාව ලියාගෙන දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා පොඩි තර ලකුණු දෙක තුනක් දාගමු. මෙන්න මේක මෙහෙම කියලා කියන්නේ. හරි. පොඩි මතකයක් ගන්න විතරයි. මේ වගේ ලක්ෂණ අහන්නේ. හරි. දශමයේ සංඛ්‍යා පද්ධතියේ ලක්ෂණ මොනවාද? 0.9 දක්වා ඉලක්කම් භාවිතාවේ. හරි. තේරුණාද? දශමයේ නැත්තම් පාදයේ ලෙස 10 භාවිතාවේ. පාදය සාමාන්‍ය නිරූපණය නොකෙරේ. හරි. තව ලකුණු 3යි. හරි. එහෙම අහන්නේ. හරි. මේක පොඩ්ඩක් අපි හඳුන්වා දීමක් විතරයි මෙතෙන්දි වෙන්නේ. පැහැදිලිද? හරි. හරි. ලියාගන්න. දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා මාතෘකාව දාගත්තා. ඩෙසිමල් නම්බර් සිස්ටම් කියලා වරන් දාගන්න. අනිවාර්යෙන්ම ICT ඉගෙන ගනිද්දී
පුළුවන් තරම් බලන්න ඉංග්‍රීසි වචනත් එක්කම යන්න. මොකද අපිට සමහර ICT වචන අහු වෙනවා ළමයි සිංහලට තේරුම නිකන් සාහිත්‍ය වගේ නිකන් සාහිත්‍ය පේපරේ වචනයක් වගේ සමහර වචන හම්බ වෙනවා. හරි. හරි. ඒ ලෙවල් වල දෙන ගොඩක් තියෙනවා මේක. හරි. ඒ ලෙවල් වලදී ගොඩාක් තියෙනවා මේ වචන. හරි. ඩේටාබේස් පාඩමේම අමුතු අමුතු වචන තියෙනවා. හරි. අපිට ඒ දවස්වල තේරුනේ සමතිරික්තතාව කියන අමුතු අමුතු දේවල් තියෙනවා. හරි. ඒක නිසා තේරෙන්නේ නැහැ. හරි. ඒක නිසා අපි ඉංග්‍රීසි වචන දැනගෙන ඉන්න එක හොඳයි. හරි. ඉංග්‍රීසි වචනෙත් එක්ක යන එක හොඳයි. දැන් මේක නම් අපිට තේරෙනවා හරි ඒක අවුලක් නැහැ. ඒ වුණාට අපි බලන්න ඕන පුළුවන් තරම් ඉංග්‍රීසි වචනෙත් එක්කම ICT විෂයත් ඉගෙන ගන්න. හරි. තේරුණා නේද? හරි. ඒක නිසා තමයි වරහන් එකට මේව දෙන්නේ නැත්තම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම හරි. ඔයාලගේ අච්චු පොත්වලත් හැම තැනම තියෙන්නේ ඒක නිසා තමයි. හරි තේරුණා නේද? හරි. ඒක නිසා තමයි එහෙම දීලා තියෙන්නේ. දෙන්නේ. ලියා ගන්න පළවෙනි තරලකුණ දැන් මාතෘකාව ලියාගත්ත දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා මාතෘකාව ලිව්වා. හරි අවුලක් නෑ. හරි. තරලකුණක් දාලා ලියා ගන්න. තරලකුණක් දාලා ලියා ගන්න. තරලකුණක් දාලා ලියා ගන්න. මෙම සංඛ්‍යා පද්ධතියේදී මෙම සංඛ්‍යා පද්ධතියේදී මෙම සංඛ්‍යා පද්ධතියේදී මෙම සංඛ්‍යා පද්ධතියේදී බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් භාවිතා වේ. බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් භාවිතා වේ. බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් භාවිතා වේ. right. මෙම සංඛ්‍යා පද්ධතියේදී බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් භාවිතා වේ. හරිද? ඊළඟට ලියා ගන්න දෙවෙනි තරලකුණ මෙම සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා සඳහා මෙම සංඛ්‍යා පද්ධතියේදී නැතු මෙම සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා සඳහා මෙම සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා සඳහා පාදය ලෙස 10 පාදය භාවිතා කරනු ලබයි. 10 පාදය භාවිතා කරනු ලබයි. පාදය ලෙස 10 පාදය භාවිතා කරනු ලබයි. 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 right. ඒකටම ලියා ගන්න. නමුත් මෙහිදී වරහන් ඇතුලේ දා ගන්න මෙම සංඛ්‍යාවලදී නැත්නම් දශමීය සංඛ්‍යාවලදී දශමීය පද්ධතියේ සංඛ්‍යාවලදී හිම වරහන් ඇතුලේ දා ගන්න. හරි. දශමීය පද්ධතියේ සංඛ්‍යාවලදී මොකද්ද? මෙහිදී වරහන් ඇතුලේ දාගත්තා පාදය නිරූපණය කිරීමක් සිදු නොකරේ. පාදය නිරූපණය කිරීමක් සිදු නොකරේ. පාදය නිරූපණය කිරීමක් සිදු නොකරේ. හරිද? හරිද? පාදය නිරූපණය කිරීමක් සිදු නොකරේ. හරිද? හරි. උදාහරණ කියලා දාගන්න ළමයි. මෙන්න මේකට උදාහරණ දෙක දාගන්න. පාදේ දාලත් දාගන්න නැතුවත් දාගන්න. හරි? අවුලක් නැහැ. පාදේ දාලත් දාගන්න නැතුවත් දාගන්න. හරිද? හරි. හරිද? හරි. දැන් දශමීය සංඛ්‍යා පද්ධතිය හරි. හරිද? දශමීය සංඛ්‍යා පද්ධතිය හරි. දශමීය සංඛ්‍යා පද්ධතියේදී ඔන්න ඕව තමයි ලක්ෂණ හඳුන්වා දෙන්න තියෙන ඔන්න ඔය ටික තමයි. හරිද? වැඩි දෙයක් නැහැ. ඊළඟට ලියා ගන්න මොකද්ද? ද්විමය සංඛ්‍යා පද්ධතිය කියලා. මොකද්ද මාතෘකාව? ද්විමය සංඛ්‍යා පද්ධතිය. binary number system. මොකද්ද? binary number system. ලියා ගන්න මාතෘකාව ද්විමය සංඛ්‍යා පද්ධතිය. ද්විමය සංඛ්‍යා පද්ධතිය. ද්විමය සංඛ්‍යා පද්ධතිය. හරි.
අහගන්න. දැන් හරි. ද්විමීය සංඛ්‍යා පද්ධතියේදී ළමයි භාවිතා වන ඉලක්කම් මොනවද? ඒ සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලිවීමට භාවිතා වන ඉලක්කම් මොනවාද? බිඳුව සහ එක, බිඳුව සහ එක කියන ඉලක්කම් තමයි ඒ සංඛ්‍යා පද්ධතියේදී එහෙම නැත්නම් ද්විමීය සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලිවීමට භාවිතා වෙන්නේ. පැහැදිලිද? right. එතකොට මේ සංඛ්‍යා පද්ධතියේදී පාදය නිරූපණය කරන්නේ මොන පාදයෙන්ද? පාදය දෙක මගින් නිරූපණය කරයි. හරිද? ඇයි ඒ සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලිවීමට භාවිතා කරන්නේ බිංදුව සහ එක කියන ඉලක්කම් විතරයි. එතකොට මේ බිංදුව සහ එක කියන ඉලක්කම් දෙකක් තියෙනවා. ඒක නිසා ඉලක්කම් ගණන දෙකක් තියෙනවා. හරි? ඒ සංඛ්‍යා පද්ධතියේදී බිංදුව සහ එක කියන ඉලක්කම් භාවිතා වෙන. එතකොට ඉලක්කම් ගණන දෙකයි. අන්න ඒ නිසා ඒ සංඛ්‍යා පද්ධතියේදී පාදයේ ලෙස මොකද වෙන්නේ? දෙක යූස් වෙනවා. පාදයේ ලෙස දෙක භාවිතා කරනවා. පැහැදිලිද? හරි. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් 1.1.1.1.1 ද්විමය right මේ මොකද්ද ද්විමය කියලා දාන්න මෙන්න මේක යූස් කරනවා පාදේ යූස් කරනවා කියවන්නේ 1.1.1.1.1 ද්විමය පැහැදිලිද right තව සංඛ්‍යාවක් ඔයාලා උඹට යා ගන්න අවුලක් නෑ කැමති එකක් උදාහරණ විදිහට දාගන්න හරිද හරි දැන් මාතෘකාව ලිව්වා ද්විමය සංඛ්‍යා පද්ධතිය කියලා තරුලක උදා ලියා ගන්න මෙම සංඛ්‍යා පද්ධතියේදී මෙම සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලිවීමට බිඳුව සහ එක යන ඉලක්කම් භාවිතා වේ. 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 right තේරුණාද? හරි. මෙහි සංඛ්‍යා සඳහා ඊළඟ තරුණ කුණා ලියා ගන්න. මෙහි සංඛ්‍යා සඳහා දෙකේ පාදය භාවිතා කරනු ලබයි. සංඛ්‍යා සඳහා දෙකේ පාදය භාවිතා කරනු ලබයි. දෙකේ පාදය භාවිතා කරනු ලබයි. මෙහි සංඛ්‍යා සඳහා දෙකේ පාදය භාවිතා කරනු ලබයි. මෙහි සංඛ්‍යා සඳහා දෙකේ පාදය භාවිතා කරනු ලබයි. මෙහි සංඛ්‍යා සඳහා දෙකේ පාදය භාවිතා කරනු ලබයි. right. උදාහරණ කියලා දාගන්න ළමයි මෙන්න මේක. right. මෙන්න මේවා තමයි මොනවද ද්විමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන සංඛ්‍යා. right. ඒ සංඛ්‍යා ලියනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන පාදය දැක්වීම අනිවාර්යයි. පාදේ නැත්නම් එක්සෑම් එකේ ලකුණු හම්බෙන්නේ නැත. මං උනත් පන්ති ළමයින්ට ලකුණු දෙන්නේ නැත. right. මෙන්න මේවා අත්‍යවශ්‍යයි. මේව නැතුණොත් සම්පූර්ණ ලකුණම නැති කරනවා. හරි. ඒක නිසා හොඳ කල්පනාවේ ලියන්න පේපරේ ලියනකොට right. අමතක කරන්න එපා. නම්බර් සිස්ටම් කියන පාඩම පුළුවන් වෙන්නේ කටපාඩම් කරන්න බෑනේ. හරි කොහොමද මේ කටපාඩම් කරන්න බෑ. තීරුමක් නෑ. මේ පාඩම් පුළුවන් වෙන්නේ ළමයි පේපර්ස් කරලම තමයි. හරි. පේපර්ස් කරලම තමයි මේක පුළුවන් වෙන්නේ. පුළුවන් තරම් ගණන් හදන්න. හරි තමන්ම නිර්මාණය කරගන්න බලන්න. හරි. තමන්ම නිර්මාණය කරගන්නවා මෙන්න පාස් පේපර්ස් වල තියෙන ඒවා බලන්න. හරි. මම පේපරයක් ළමයින්ට දුන්නා. ඒක පාස් පේපර්ස් වලට එහා ගිහින් පේපරයක්. එතකොට එයාලට මේ පේපරේ දැන් පාස් පේපරයක් කරනකොට ඒක ඇත්තටම ලේසි. හරි. දැන් මගේ පේපරෙත් එක්ක බලපුවාම ඒක ලේසි. හරි. මොකද අපි බලා ගන්න ඕන නිතරම සාමාන්‍ය පෙළ ප්‍රශ්නෙට වඩා පොඩි ඇඩ්වාන්ස් එකක් දෙන්න. ඒතකොට ළමයි හිතන්න පුරුදු වෙනවා. ළමයි හිතනවා මේ වගේ එකක් ඒත් දන්නේ නැහැ. එතකොට එයා ඒකට ફોකස් කරලා පාඩම් කරනකොට අරක ඉදීන් පහු කරලා තමයි එතෙන්ට යන්නේ. තේරුණා නේද? ඒක නිසා පුළුවන් තරම් බලන්න අමාරු ප්‍රශ්න තෝරගෙන කරන්න. ඔයාට ලේසි පේපර්ස් හම්බෙන්න පුළුවන් ටෙට් එකට ගියාට පස්සේ. හරි.
ඉන්ටර්නෙට් එකේ ඕන තරම් papers තියෙන වෙන්න පුළුවන්. නමුත් lazy paper තියෙන වෙන්නත් පුළුවන්. lazy paper එකක් කරලා බොරුවට සතුටු වෙන්න එපා. මොකද exam එකට ගියාට පස්සේ අසරණ වෙන්න පුළුවන්. හරි. තේරුණා නේද? ඒක නිසා පුළුවන් තරම් බලන්න අමාරු paper උත් කරන්න, lazy paper උත් කරන්න හරි අවුලක් නැහැ. lazy paper කරන්න theory හදාගන්න, අමාරු paper කරන්න paper එකට ලකුණු score කරගන්න පුළුවන් විදිහට තමන්ගේ මනස හදාගන්න. තේරුණා නේද? ඒ විදිහට වැඩේ කරගෙන යන්න. හරිද? මේක උදාහරණයක් විදිහට දාගන්න. හරිද? හරි. හරි. ලියා. හරි. හරි නේද? හරි නේද? හරි. හොඳයි. ඊළඟට ලියා ගන්න ළමයි අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය කියලා. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය කියලා ලියා ගන්න. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය මොකද්ද මාතෘකාව? අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. octal number system. octal number system. right? octal number system. හරි. ලියා ගන්න. පොඩ්ඩක් හඳුන්වා දෙන්න ඉන්න. ලැග්ුණාද? හරි අවුලක් නැහැ ෂේප්. හරි. අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේදී ළමයි අපි සංඛ්‍යා ලිවීමට භාවිතා කරන ඉලක්කම් මොනවද? බිඳුවේ සිට 7 දක්වා ඉලක්කම් තමයි මේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යාවක් ලිවීමට භාවිතා කරන්නේ. සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? අපි කිව්වා ඉලක්කම් ඒකාබද්ධ කිරීමේ සාධන ලද අගයකට අපි කිව්ව මොකද්ද? සංඛ්‍යාවක් කියලා. පැහැදිලිද මම කියන දේ? හරි. නියම. එතකොට මේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේදී ඉලක්කම් ඒකාබද්ධ කරලා නිර්මාණය කරන සංඛ්‍යාවල පාදය සඳහා මොකක්ද යොදන්නේ? 8. ඇයි මේ පාදය 8 ලෙස යොදන්නේ අපි? ඇයි පාදය 8 ලෙස යොදන්නේ? right 8 ලෙස යොදන්නේ ඇයි? ඒ සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් ගණන බිඳුවේ සිට 7 දක්වා 8යි. අන්න ඒ නිසා මොකද්ද කරන්නේ? ඒ සංඛ්‍යා පද්ධතියේදී පාදයේ ලෙස 8 යොදාගෙන තියෙනවා. පැහැදිලිද මම කියන දේ? right. ඊට පස්සේ තව දෙයක්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යාවක් ලියන්න අනිවාර්යෙන්ම මෙන්න මේ කියන පරාසය ඇතුලේ ඉලක්කම් විතරමයි තියෙන්න ඕන. උදාහරණයක් විදිහට 525 අෂ්ටමය. මෙන්න මෙහෙම ළමයි කියවන්න. හරි. 525 අෂ්ටමය. right. 723 අෂ්ටමය. 853 අෂ්ටමය. මේක හරිද ළමයි? ඇයි වරදින්නේ හේතුව? මේක හරිද? ඒක හරිද? නෑ. ඇයි මේක වරදින්නේ හේතුව? ඒ සංඛ්‍යා පද්ධතියේදී භාවිතා කරන ඉලක්කම් පරාසයේ තියෙන ඉලක්කමක් නොවන ඉලක්කමක් මෙතන තියෙන. මොකද්ද? 8 කියන ඉලක්කම. ඒක නිසා මේක වැලිඩ් අෂ්ටමය සංඛ්‍යාවක් නෙවෙයි. තේරුණා නේද? right. එහෙනම් මොකද්ද? අෂ්ටමය සංඛ්‍යාවක් වෙන්න නම් අනිවාර්යෙන්ම මෙන්න මේ කියන ඉලක්කම් පරාසයේ තිබිය යුතුමයි. ඕනම සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවක් ඒ සංඛ්‍යා පද්ධතියට අදාළ වෙන්න නම් ඒ සංඛ්‍යා පද්ධතියේ තියෙන ඉලක්කම් පරාසය තුල තිබිය යුතුමයි. ඒ සංඛ්‍යාව. තේරුණාද මම කියන දේ? පැහැදිලි නේද? right. නියමයි. එතකොට තව දෙයක් තියෙනවා. හරිද? මෙන්න මේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ ළමයි හරිද? මේ කියන අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේදී හොඳට අහගන්න. හරිද? මෙන්න මේ කියන අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේදී අපි හිතමු 743 අෂ්ටමය. right. ඔන්න ඔයගේ සංඛ්‍යාවක් ගමු. හරි. මෙන්න මේ 7 ඉලක්කමින් 4 ඉලක්කමින් 3 ඉලක්කමින් තමයි මේක හැදිලා තියෙන්නේ. right. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ළමයි මෙන්න මේ කියන එක් ඉලක්කම මගින් මෙන්න මේ කියන දැන් 3 වෙනි හරි මේ මොනවද? 3 කියන ඉලක්කම් භාවිතා කරලා තියෙනවා. 4 කියන ඉලක්කම් භාවිතා කරලා තියෙනවා. 7 කියන ඉලක්කම් භාවිතා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ
ඉලක්කම් නිරූපණයට බිටු 3ක් දීමේ ආකාරයෙන් බිටු 3ක් යොදා ගන්නවා කියලා තියෙනවා. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් බලමු දැන් ඉලක්කම් මොනවද? බිඳුවේ සිට 7 දක්වා. 0 1 2 4 5 6 7. පේනව නේද? හරි. එතකොට මෙන්න මේ ඉලක්කම් වලට ඉලක්කම් නිරූපණයට බිටු 3ක් භාවිතා කරනවා කියලා කියනවා. ඊයද 3 bit බිටු 3ක්. බිටු 3න් කොහොමද බිඳුව නිර්මාණය වෙන්නේ? බිඳුව බිඳුව බිඳුව. 1 බිඳුව බිඳුව 1. බිඳුව 1 බිඳුව. බිඳුව 1 1. 1 බිඳුව බිඳුව. හරිද? බිඳුව sorry 1 බිඳුව 1. 1 1 බිඳුව. 1 1 බිඳුව. 1 1 1. කරයි. තේරුණා නේද? මේ සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන ඉලක්කම් නිරූපණයට බිටු 3ක් සහිත දීමේ සංඛ්‍යා යොදා ගන්නවා කියලා කියනවා. තේරුණාද? ඒකත් මතක තියාගෙන යන්න. හරිද? ඔයාලට සංඛ්‍යා පරිවර්තනයේදී මෙන්න මේ කියන concept එක අවශ්‍ය වෙයි. තේරුණාද? මේ සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා නිරූපණයට දීමේ බිටු 3ක් භාවිතා කරනවා කියලා කියනවා. තේරුණා නේද? අවුලක් නෑ නේද? ෂේ. හරි. හරි. ලියා ගන්න පළවෙනි තර ලකුණ දාලා ලියා ගන්න. දැන් ලියා ගන්න. පළවෙනි තර ලකුණ දාලා ලියා ගන්න. හරිද? මෙම සංඛ්‍යා පද්ධතියේදී 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 සංඛ්‍යා නිරූපණය කිරීමට සංඛ්‍යා නිරූපණය කිරීමට සංඛ්‍යා නිරූපණය කිරීමට බිඳුවේ සිට 7 දක්වා ඉලක්කම් භාවිතා වේ. බිඳුවේ සිට 7 දක්වා ඉලක්කම් භාවිතා වේ. හරිද? බිඳුවේ සිට 7 දක්වා ඉලක්කම් භාවිතා වේ. බිඳුවේ සිට 7 දක්වා ඉලක්කම් භාවිතා වේ. බිඳුවේ සිට 7 දක්වා ඉලක්කම් භාවිතා වේ. හරිද? හරි. ඊළඟ ලියා ගන්න. පොඩ්ඩක් ඉන්න cloud storage. ඊළඟ ලියන්න තරොත් දාලා ළමයි මෙම සංඛ්‍යා පද්ධතියේදී මෙම සංඛ්‍යා පද්ධතියේදී පාදය ලෙස 8 භාවිතා කරනු ලබයි. පාදය ලෙස 8 භාවිතා කරනු ලබයි. පාදය ලෙස 8 භාවිතා කරනු ලබයි. හරි. 8 භාවිතා කරනු ලබයි. හරි. මෙන්න මේක උදාහරණයක් විදිහට දාගන්නකො ළමයි. මෙන්න මේක උදාහරණයක් විදිහට දාගන්නකො. උදාහරණයක් විදිහට මේක දාගන්න. 8 පාදයේ සංඛ්‍යාව කොහොමද නිරූපණය වෙන්නේ? 8 පාදයේ සංඛ්‍යාවක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ 8 පාදයේ සංඛ්‍යා නිරූපණය කිරීමට අදාළ ඉලක්කම් පරාසය තිබිය යුතුමයි. ඉන් එහා ඉලක්කමක් තිබ්බොත් ඒක 8 පාදයේ සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. මං කියන්නේ පැහැදිලි නේද? හරි. හොඳයි. ලියා ගන්න. උදාහරණ කියලා දාලා ලියා ගන්න. නෝට් එක ලස්සෙන් ලියා ගන්න අපි. හරි. නෝට් එක පැහැදිලිව ලස්සෙන් ලියා ගන්න. හරි. නෝට් එක පැහැදිලිව ලියා ගන්න ඕනේ. එතකොට ඔයාලට පේපර් එකක් කරන්න ගියත් මේක බලද්දි බලන්න ආසයිනේ. එතකොට ඉතින් පේපර් එක කරන්නත් ආසයි. හරි. ඒකින්ද නෝට් එක පිළිවෙලට ලියා ගන්න ඕන අනිවාර්යෙන්ම. හරි. නැත්තම් නෝට් එක පිළිවෙල කරන්නේ නැත්තම් පේපර් එකක් කරන්න ගිහිල්ලත් නොදන්න දෙයක් පේපරේ මේ නෝට් එකෙන් බලා ගන්න ගිහිල්ලා නෝට් එක ලියපු දෙයක් පැහැදිලි නැත්තම් මල පයින්නෝ ඒක අවුල්. හරි. අපිටත් මල පයින්නෝ. හරි.
අපිත් ඒ දවස්වල මල පෙන්නන්න. හරිද? ඒක නිසා මේ පුළුවන් තරම් බලන්න නෝට් එක හොඳට පිළිවෙලට ලියා ගන්න. එතකොට පේපර් එකක් කරන්න ගිහිල්ලා විවරණ කන්සෙප්ට් එක මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. විවරණයක් කියන මොකක්ද කියලා. හරි. විවරණ කන්සෙප්ට් එක නිසා තමයි මම මගේ A level exam එකට මෙන්න මේ කියන ප්‍රතිඵලය දැම්මේ. හරි. මම මගේ exam එකට මගේ ප්‍රතිඵලය නිර්මාණය වීමට හේතුව තමයි විවරණ කියන concept එක. විවරණයක් කියන්නේ මොකක්ද කියලා ලබන සතිය පැහැදිලි කරන්න. හරි. දැන් ඔළුවේ තියාගන්න ලබන සතිය මතක් කරන්න මට. හරි. තේරුණා නේද? මගේ පොඩි ස්ටෝරි එකක් පොඩි කතාවක් තියෙනවා. හරි. මේ ඒක ලබන සතිය කියන්නම් ඔයාලට මොටිවේෂන් එකක් විදියට. හරි. මොටිවේෂන් එකක් විදියට කියන්න. හරි. මේ දැනට අද පොඩ්ඩක් පන්තිය මේ ටික හඳුන්වා දීලා නතර කරමු. හරි. අදට. හරි. එතකොට ඇති. හරි. ඊළඟට යන්න තියෙන්නේ සංඛ්‍යා පද්ධති පරිවර්තනය කිරීම වලට. හරි. ලස්සනයි පාඩම සංඛ්‍යා පද්ධති පරිවර්තනය කිරීම ඔක්කොම 12ක් උගන්වන්න තියෙනවා. හරි. දශමයේ ද්විමීය දශමයේ අෂ්ටමයේ දශමයේ ෂඩ් දශමයේ ද්විමීය දශමයේ ද්විමීය අෂ්ටමයේ ද්විමීය ෂඩ් දශමයේ හරි. අෂ්ටමයේ දශමයේ අෂ්ටමයේ ද්විමීය අෂ්ටමයේ ෂඩ් දශමයේ ෂඩ් දශමයේ දශමයේ ෂඩ් දශමයේ ද්විමීය ෂඩ් දශමයේ අෂ්ටමයේ හරි. 3 3 3 3 3 4 12යි. ආකාර 12ක් ගන්නන්න තියෙනවා. හරිම ලේසි. හරි. වැඩි දෙයක් ඇත්තෙම නැහැ. හරි. හොඳට අහගෙන ඉන්න පරිවර්තනය කිරීම වලින් තමයි ඔයාලට එක්සෑම් එකට අහන්නේ. බොහෝ දුරට. හරි. අනිත් ඒවාගුත් අහනවා. හරි. දත්ත ආචයන මිනුම් ඒකක හරි ධාරිතා ඒකක ඒ concept එකෙන් අහන්න ඕන. අහන්න පුළුවන්. හරි. ඒක අහනවා. හරි. papers වල අහලා තියෙනවා. හරි. තව කේතක වලින් අහන්න පුළුවන්. හරි නේද? මේ වගේ කියන පොඩි තියරි පාර්ට් එකකුත් අහන්න පුළුවන්. පරිවර්තනය කිරීම වලින් අහන්න පුළුවන්. මම කියන දේ පැහැදිලි නේද? හරි. ලියා ගන්න. ඊළඟ තරු ලකුණු දාලා ලියා ගන්න. මෙහි එක් ඉලක්කමක් නිරූපණය කිරීමට 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 ඩිජිට් එකක් කියලා වරහනකට දාගත්තා කමක් නැහැ. හරි. එක් ඉලක්කම නිරූපණය කිරීමට ද්විමය බිටු 3ක් භාවිතා වේ. හරි. ද්විමය බිටු 3ක් භාවිතා වේ. ද්විමය බිටු 3ක් භාවිතා වේ. අර ළමයි තව එකක් තියෙනවා මේ. අර බිට් කියන එක නිර්මාණය වෙලා තියෙන එක හරි ඒ concept එක මම කතා කරනවා මේ දත්ත ආචයන මිනුම් ධාරිතා දත්ත ධාරිතා ඒකක හරි මේ ඒ concept මේ topic එකේදී මේක කතා කරනවා. හරි. දත්ත ආචයන ධාරිතා මිනුම් මේකක හරි. තේරුණාද? අන්න ඒ concept එකේදී bit එකක් කියන්නේ මොකක්ද? නිබලිය කියන්නේ මොකක්ද? අන්න ඒව කතා කරනවා. හරි. සාර්ථකත්වය කියන දේ. හරි. සාර්ථකත්වය කියලා ගත්තොත් හරි. සාර්ථකත්වයට ළඟා වෙන්න නම් අපි ඒකට ළමයි කැපවීම තියෙන්න ඕන. මොකද්ද? කැප වෙන්න ඕන. ඒක කරන්න මොකද්ද? කැමැත්තක් තියෙන්නත් ඕන. මොකද්ද? කැමැත්තක් තියෙන්නත් ඕන. කැමැත්ත නැත්තම් කැප වෙන්න බෑනේ. ඇත්ත කතාව කැප වෙන්න බෑනේ කැමැත්තක් නැත්තම්. හරි. තව දෙයක් තියෙනවා. මොකද්ද? විනය. විනය කියන්නේ මොකද්ද? ඉස්කෝලේ පිළිපොන් ටික අපල රැවුල කපන්නේ ඒක නෙවෙයි. හරි. ඒක නෙවෙයි. විනය කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු අද මම පාඩම් කරනවා හවස 6 ඉඳන් රෑ 12 වෙනකන් එක දිගට පාඩම් කරන පොඩි ඉන්ටර්වල් ටිකක් අරගෙන හරි විනාඩි බ්‍රේක් ටිකක් අරගෙන හරි එහෙම හදනවා මේ හදනනේ පාඩම් කරනවා මේ දැන් අද පාඩම් කරා කියලා හිතමු ඒ ටයිම් එකේ ඔන්න ඔය ටයිම් එක දිගටම පවත්වාගෙන යනවා නම් තමන්ගේ එක්සෑම් එක වෙනකන් අන්න ඒක අපිට විනයක් විදියට හඳුන්වන්න පුළුවන්. තේරුණාද මම කියන දේ? රයිට්. ඔන්න ඔය ඔක්කොම තියෙන තැන කැප වෙන්නත් පුළුවන්, කැමැත්තකුත් තියෙනවා, විනයක් තියෙනවා. ඒක ආකාරයෙන්ම ඉටු කරනවා. අන්න එතකොට මොකද්ද කරන්න පුළුවන්? සාර්ථකත්වය කියන ජයග්‍රාහී ඉලක්කය වෙත ගමන් කරන්න පුළුවන්. හරි. අත්දැකීමෙන් කියන්නේ. හරි. ඒක නිසා පුළුවන් තරම් විනය කැමැත්ත කැපවීම මත යන්න බලන්න අනිවාර්යෙන් මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන්. තේරුණා නේද? හරි. ලියාගත්තද මේක ලියාගත්ත නේද මේ මොකද්ද? ඔව්. ලියාගත්ත නේද මේක?
බිටු 3ක් භාවිතා වේ කියලා මේක ලියාගත්තද? මේක ලියාගන්න ටක් ගාලා මේක ලියාගත්තද? ලියාගන්න කියලා කිව්වද මතක නැහැ. හරි. ලියාගෙන. හරි. ඊළඟට ලියාගන්න දැන් අෂ්ටමය සංඛ්‍යා පද්ධතියත් හරි, දශමය සංඛ්‍යා පද්ධතියත් හරි, ද්විමය සංඛ්‍යා පද්ධතියත් හරි, අෂ්ටමය සංඛ්‍යා පද්ධතියත් හරි. ඕකේ කම්ප්ලීට් රයිට්. ඊළඟට ලියාගන්න ළමයි මොකද්ද අවසාන එක මොකද්ද? මොකද්ද? ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය කියලා මාතෘකාව ලියන්න. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. මොකද්ද? ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය අංක 4. අපි යාලගේ අංක වෙනස් කරේ නෑ නේද? හරි. අංක වෙනස් කරලා දාගන්න හරි. ඒක පොඩ්ඩක් මිස්ටේක් එකක් වුණා. එහෙමනේ. හෙක්සාඩෙසිමල් හරි. හරි. හෙක්සාඩෙසිමල් නම්බර් සිස්ටම් රයිට්. හරි. හොඳයි. ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතියේදී අපි කතා කරා භාවිතා වන සංඛ්‍යා ලිවීමට එම පද්ධතියේ එහෙම නැත්නම් ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලිවීමට භාවිතා කරන ඉලක්කම් මොනවද තමයි? ඉලක්කම් මොනවද? බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් සහ A සිට F දක්වා ඉලක්කම් ගැබ් වී ඇති අකුරු එහෙම නැත්නම් අක්ෂර අපි මේ සංඛ්‍යා පද්ධතියේදී ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා ලිවීමට භාවිතා කරනවා. මම කියන්නේ පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. හරි. හොඳට අහගෙන ඉන්න. ලේසි පට්ට ලේසි මේ පාඩම. හරි. හොඳට අහගෙන ඉඳලා සංඛ්‍යා පරිවර්තන කිරීමට ගියාට පස්සේ ඔයාලට තේරෙයි කොච්චර ලේසිද කියලා. හරි. ඊළඟට මේ සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන පාදය මොකද්ද? පාදය කියලා කිව්ව උන නැවතත් කියනවා මම පද්ධති හතරදීම පාදය කියන එක විස්තර කරා. අතෙන්දෙත් විස්තර කරා. පාදය කියන්නේ මොකක්ද? මේ සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් වල මුළු ගණනය. නැත්නම් ඉලක්කම් ගණන තමයි එම සංඛ්‍යා පද්ධතියේදී පාදය ලෙස යොදාගන්නේ. මම කියන දේ පැහැදිලිද? right. මේකේ කීයද? 0.9 දක්වා 10යි. AC දක්වා 6යි. ඔක්කොම කීයද? 16යි. ඔක්කොම කීයද? 16යි. අන්න ඒ ඉලක්කම් 16 ඒ සංඛ්‍යා පද්ධතියේදී ඉලක්කම් 16 නිසා පාදය ලෙස මොකද යොදාගන්නේ? 16 කියන එක 16 කියන පාදය යොදා ගන්නවා. තේරුණාද මම කියන දේ? පැහැදිලි. හරි. හොඳට තේරෙන්න ඕන. හරි. ඊළඟට මේක උදාහරණයක් විදිහට දැක්කොත් තමයි අයිමත් කියනවා A සිට F දක්වා ඇයි මෙහෙම අකුරු භාවිතා කරන්න උනේ? භාවිතා කරන්න ඇත්තේ ඇයි? දැන් අපි හිතමු උදාහරණයක් විදිහට පොඩ්ඩක් ඉන්න. 6යි 7. ඔන්න ඔහොම ලියලා තියෙනවා. දැන් හිතමු මම මේකේ ලියලා තියෙන්නේ ඇත්තටම 10යි 11යි 6යි 7යි ෂඩ්දශමය කියන සංඛ්‍යාව. හරි. නමුත් කියවන එක්කෙනා මේක තේරුම් ගන්න පුළුවන් 1.1167 16. අන්න ඔය කියන ගැටලුව මගහරවන්න තමයි මොකද්ද කරේ? මෙන්න මේ කියන සංඛ්‍යා වලට මෙන්න මේ කියන සංඛ්‍යා එන්නේ ඉලක්කම් වලට මේ කියන අක්ෂර ඇතුළත් කරලා අපිට දීලා තියෙන්නේ. තේරුණාද මම කියන දේ? එතකොට පරිගණකයේ තේරුම් ගන්නවා. මේ ඇතුළත් කරලා තියෙන 10 කියන එක ඒක ද්විමීය බවට පත් කරලා යා තේරුම් ගන්නවා. අදාළ සැකසීම කරනවා. අපිට අවුට්පුට් එක අපිට කියව ගන්න පුළුවන් ආකාරයට සකස් කරලා නැවතත් අපිට ලබා දෙනවා. මම කියන දේ පැහැදිලිද? right. නියමයි. තේරුණා නේද? ඇයි මේ ශබ්දශමය සංඛ්‍යා පද්ධතියේදී AB කියන අක්ෂරය නැත්නම් අකුරු භාවිත කරන්න ඇත්තේ මෙන්න මේ කියන ගැටලු මග හරවා ගැනීම සඳහා තමයි ඕක භාවිතා කරලා තියෙන්නේ. තේරුණා නේද? හරි. උදාහරණයක් විදිහට දාගන්න ළමයි. උදාහරණයක් විදිහට දාගන්න ෂඩ්දශමී සංඛ්‍යා පද්ධති සංඛ්‍යා විදිහට AF 2යි 3යි. හරි නේද? තේරුණා නේද? ඊළඟට දාගන්න 5යි. හරි. කැමති එකක් දාගන්න. හරි. අර සංඛ්‍යා අර ඉලක්කම් පරාසය තුල තියෙන ඕනෑම ඉලක්කමක් මගේ ඒකබද්ධ කරලා අපිට නිර්මාණය කරගන්න පුළුවන්. තේරුණාද මම කියන දේ?
23යි BE ඊට හරි නේද? හරි. මේකට ලියා ගන්න. තව concept එකක් ඉගෙනන්න තියෙනවා ළමයි. දැන් අපි මේ සංඛ්‍යා පද්ධති ඉගෙන ගත්තා. ස්ථානීය අගය කියන්නේ මොකක්ද කියලා අපි පස්සේ ඉගෙන ගමු. සංඛ්‍යා පද්ධති පරිවර්තනය වලට ආවට පස්සේ ස්ථානීය අගය කියන්නේ මොකක්ද කියලා දැනගමු. හරි. මෙතෙන්දී ඒක ඕනේ අපි මෙතෙන්දී ફોකස් කරන්න ඕන සංඛ්‍යා පද්ධති කියන්නේ මොනවද? ඒ කියන්නේ දශමීය සංඛ්‍යා පද්ධතිය නම් ඒක නම් මොනවද භාවිත වෙන ඉලක්කම් මොනවද? ඒකේ පාදේ ලෙස භාවිත වෙන්නේ මොකක්ද? හරි. තව ඒකේට උදාහරණ මොනවද? එහෙම නිරූපණය කරන්නේ ඇයි? හරි. තේරුණාද? අනිවාර්යයෙන් මෙන්න මේ කියන පාදේ නිරූපණය කළ යුතුමයි. හරිද? නැත්නම් එක්සෑම් එකට ලකුණු දෙන්නේ නැද්ද? ලියන්නාම ලකුණු දෙන්නේ නැහැ. හරි. පාදේ අතුරත් කරන්න අතුරත් කරන්නේ නැතුව ලකුණු දෙන්නේ නැති වෙයි. නෑ දෙන්නේ නැහැ. තේරුණා නේද? මම නම් දෙන්නේ නැහැ. තේරුණාද? හරි. ඒක නිසා අනිවාර්යයෙන්ම පාදේ යූස් කරන්න දශමීය සංඛ්‍යා පද්ධතිය විතරයි පාදේ අත්‍යවශ්‍ය නොවෙන්නේ. හරි. අනිවාර්ය නැති. හරි. නිරූපණය කිරීම සාමාන්‍ය සිදු වෙන්නේ නැහැ. නිරූපණය කරකට වැරදි නැහැ. රයිට්. මේ ටික ලියා ගන්නකො. හරි. ඊට පස්සේ ලියා ගන්න ළමයි තව තරු ලකුණක් දාලා. හරි. තව තරු ලකුණක් දාලා ලියා ගන්න. මෙම සංඛ්‍යා පද්ධතියේදී මෙම සංඛ්‍යා පද්ධතියේ මෙම සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන ඉලක්කම් නිරූපණය කිරීමට භාවිතා වන ඉලක්කම් නිරූපණය කිරීමට කියලා ලියා ගන්න එපා. නිරූපණය කිරීමට කියලා ලියා ගන්න නැතුව ලියා ගන්න සංඛ්‍යා පද්ධතියේදී ඉලක්කම් බිටු 4කින් ඉලක්කම් බිටු 4කින් දීමේ බිටු 4කින් කියලා ලිව්වත් හරි අවුලක් නැහැ. බිටු 4කින් නිරූපණය වේ. නිරූපණය කරනු ලබයි නිරූපණය වේ. හරි. නිරූපණය වේ. හරි. හරිද? හරි. නිරූපණය වේ. දැන් මේ ටික පොඩ්ඩක් මකන්නම්කෝ. හරි. ඒ කියන්නේ මොකක්ද? මේකේ ඉලක්කම් ඩිජිට් නිරූපණය කිරීමට එහෙම නැත්නම් මේ කියන සංඛ්‍යා පද්ධතියේදී මේ කියන ශබ්දසමය සංඛ්‍යා පද්ධතියේදී භාවිත වන ඉලක්කම් නිරූපණයට බිටු 1 ඩිජිට් එක නිරූපණයට බිටු 4ක් භාවිතා වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි අෂ්ටමීය සංඛ්‍යා පද්ධතිය ගැන කතා කරා. ඒ සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් නිරූපණයට බිටු 3ක් යොදාගත්තා. මේකෙදි ඒ ඉලක්කම් නිරූපණයට බිටු කීයක් යොදා ගන්නවද? බිටු 4ක් යොදා ගන්නවා. තේරුණාද? හරි. අපි එකින් එක කතා කරමු. 8 9 මෙතෙන්දී A B C D E F හරිද? හරි. තේරුණාද? හරි. මේකෙදි අපි කිව්ව ඉලක්කමක් නිරූපණය කිරීමට බිටු 4ක් දීමේ බිටු 4ක් භාවිතා වෙනවා කියලා. එහෙනම් 0.0.0.0.0.1 එක බිඳුව 0.1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 1 බිඳුව 1 1 1 1 බිඳුව 1 බිඳුව 1 right 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව මේව කොහොමද නිර්මාණය වෙන්නේ කියලා ස්ථානීය අගයන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තමයි මේකට යන්න වෙන්නේ. හරිද? ලබන සතියේ කියලා දෙනවා මේ කොහොමද මෙහෙම නිර්මාණය කරන්න එහෙම ටක් ගාලා ගන්න කොහොමද? හරි? මම පැහැදිලි කරන ස්ථානීය අගයන් එක්ක තමයි මෙන්න මේ කියන concept එක යන්න තියෙන්නේ. තේරුණා නේද? හරි. ලබන සතියේ කියලා දෙන්න ඒක කොහොමද වෙන්නේ කියලා. හරිද? C කියන්නේ 10 11 12 කියන්නේ 13 කියන්නේ 14 කියන්නේ පැහැදිලි. ඔන්න ඕක ටික ලියා ගන්න. හරි? මෙන්න මේ ටික ලියා ගන්න. හරි? මේවා ඔයාලට වැදගත් වෙනව ළමයි.
සංඛ්‍යා පද්ධති පරිවර්තනය කිරීම වලදී මේ concept එක ඔයාලට මේ කියන තරු ලකුණ මේ යටතේ මේක ඕන වෙන්නේ ඔයාලට මොකද්ද? මේක ඕන වෙන්නේ සංඛ්‍යා පද්ධති පරිවර්තනය කිරීම වලදී මෙන්න මේක දාලා වෙනවා. මේක උපකාර වෙනවා. තේරුණාද? හරි. ඒකෙන් මේක ලියාගන්න. ලියාගන්න. ටග්ගා ලියාගන්න. හරි. හරිද? මේ ලබන සතිය කියලා දෙන්න ළමයි මේ ස්ථානීය අගය කියන එක. හරි. ස්ථානීය අගය කියන්නේ මොකක්ද? ස්ථානීය අගය අවශ්‍ය වෙන්නේ ඇත්තටම පරිවර්තනය කිරීම වලදී. හරි. ඒක නිසා තමයි එතෙන්ට ගිහිල්ලා එක කියලා දෙන්න. නැත්තම් මට මේකද කියලා දෙන්න තිබ්බා. නමුත් ඒක මෙතෙන්දී අදාළ වෙන්නේ නැති නිසා අපි මෙතෙන්දී කරන්නේ සංඛ්‍යා පද්ධති පොඩි හැඳින්වීමක් විතරයි. සංඛ්‍යා පද්ධතියේ භාවිතාව ඉලක්කම් මොනවද? හරි. ඒ ඉලක්කම් භාවිතා කරලා සංඛ්‍යාවක් කොහොමද නිර්මාණය වෙන්නේ? ඒ සංඛ්‍යාවට අදාළ පාදය කොහොමද නිරූපණය වෙන්නේ? අයි තේරුණා නේද? අන්නේ concept එක තමයි මෙන්න මේ කියන part එකේදී ඔයාලට හඳුන්වා දෙන්න තියෙන්නේ. හරි. ලබන සතියේ කතා කරනවා අපි ස්ථානීය අගය කියන එකත් එක්ක සංඛ්‍යා පද්ධති පරිවර්තනය කිරීම වලට යනවා. හරි. සංඛ්‍යා පද්ධති පරිවර්තනය කිරීම 12ක් කතා කරන්න තියෙනවා. හරි. ඒ 12 ලබන සතියේ කතා කරනවා. තේරුණාද? හරි. අදට ඔන්න ටික තමයි කියලා දෙන්න තියෙන්නේ. අපි කතා කරා සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකද? සංඛ්‍යා පද්ධතියක් ඉලක්කම සංඛ්‍යාව පාදේ යන ඒවාගේ නිර්මාණය වෙලා කියලා තියෙනවා. හරි. එතකොට එක් සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් මොනවද? ඒ සංඛ්‍යා පද්ධතිය වල භාවිතා වන පාදය මොනවද? හරි. අන්න ඒ වගේ දේවල් ටික කතා කරා. මුලින් ඉඳලා පොඩි සාරාංශයක් විතර ගත්තොත් ළමයි මුලින්ම සාරාංශයක් විතර ගත්තොත් අපි කතා කරා ඉලක්කම කියන්නේ මොකද්ද? සංඛ්‍යාවක් නිරූපණය කිරීමට භාවිතා කරන කුඩාම අගය, කුඩාම ඒකකය. තේරුණාද? ඊළඟට සංඛ්‍යාව කියන්නේ මොකද්ද? ඔන්න ඔකන කුඩාම ඒකක ඒකාබද්ධ වීමේ නිර්මාණය වන අගයකට මොකද්ද කියනවා අපි? සංඛ්‍යාව කියලා. ඒතකොට පාදය කියන්නේ මොකද්ද? පාදය කියනවා අපි එක් සංඛ්‍යා පද්ධතියේදී භාවිතා වන ඉලක්කම් ගණන එම සංඛ්‍යා පද්ධතියේදී පාදයේ ලෙස යොදා ගන්නවා කියලා කියනවා. එම සංඛ්‍යා පද්ධතියේදී පාදයේ ලෙස යොදා ගන්නවා කියලා කියනවා. උදාහරණයක් විදිහට දශමික සංඛ්‍යා පද්ධතියේදී 0 සිට 9 දක්වා ඉලක්කම් භාවිතා වෙනවා. එතකොට 0 ඇතුළුව 9 දක්වා ඉලක්කම් 10ක් තියෙනවා. අන්න ඒ නිසා ඒකේ පාදයේ ලෙස 10 යොදාගෙන තියෙනවා. අනිත් සංඛ්‍යා පද්ධතිය වලටත් ඔන්න ඒ තියරීම තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. එච්චර දුර කතා කරන්නේ නැහැ. මොකද සාරාංශයක් විදිහට හැමදේම කියලා දෙනවා දැන්. හරි. ඊට පස්සේ අපි කතා කරා දශමයේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ මොකද්ද? දශමයේ සංඛ්‍යා පද්ධතිය සංඛ්‍යා නිරූපණය කරන්නේ කොහොමද? දශමයේ සංඛ්‍යා පද්ධතිය 0 සිට 9 දක්වා ඉලක්කම් භාවිතා වෙනවා. එතකොට ඒකේ පාදේ ලෙස 10 භාවිතා කරනවා. නමුත් ඒකේ පාදේ සාමාන්‍ය නිරූපණය කරන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතියේදී සංඛ්‍යා වලට. රයිට්. උදාහරණ කතා කරා. දීමේ සංඛ්‍යා පද්ධති 0 සහ 1 මම දැන් ප්‍රශ්න වලට දීලා තියෙනවා මේ සංඛ්‍යා පද්ධති පහත සංඛ්‍යා පද්ධති ප්‍රකාශන අතරින් නිවැරදි වන්නේ මොකක්ද කියලා. මම දීලා තියෙනවා මේ සමහර එක ප්‍රශ්නක දීලා තියෙනවා දශමයේ සංඛ්‍යා පද්ධතියේදී මෙන්න මේ 0 සිට 9 දක්වා ඉලක්කම් භාවිතා වේ. සත්‍ය සත තෝරන්න දීලා තියෙන්නේ. සත්‍ය එක අහන්නේ. තව දීලා තියෙන 0 හෝ 1 වේ. ද්විමීය සංඛ්‍යා පද්ධතියේදී භාවිත වන ඉලක්කම් වන්නේ 0 හෝ 1 වේ. රයිට්. අරකේ දීලා තියෙනවා නෑ 0 සිට 10 වේ කියලා මේක දීලා තිබ්බේ. හරි. අරකේ දීලා තිබ්බා 0 සිට 7. අන්න ඒක තමයි ඉනිවිලිටි පිටුර වෙන්නේ. හරි. ඒතකොට අරකේ දීලා තියෙන 0 සිට 15 වේ කියලා දීලා තියෙනවා. එතකොට තේරෙනව නේද? මෙතන 16ක් තියෙනවා. දැන් පටල ගත්තොත් වරදිනවා. හරි. ඒක තමයි කියන්නේ. මෙන්න මේ වගේ තැන්වලදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න 0 හෝ 1 වේ කියන එකට යහුවොත් ඒක වැරදි. 0 සහ 1. හරි. මේ දෙකම යූස් කරන 0 හෝ 1 නෙවෙයි. හරි. මේක නැත්තම් මේක විතරක් නෙවෙයි. තේරුණා නේද? අන්න ඒ වගේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මෙතෙන්දි දැන් තේරුම් ගත සංඛ්‍යා පද්ධති කියන්නේ මොකද්ද? හරි. සංඛ්‍යා පද්ධති වර්ග හතරක් තියෙනවා. දශමයේ, ද්විමීය, අෂ්ටමයේ, සද්දශමයේ. ඒ වගේ භාවිතා වන එක් හැඳින්වීම කතා කරා, තියරිය කතා කරා. දැන් ලබන සතියේ කතා කරන්න තියෙන්නේ මොනවද? මේ සංඛ්‍යා පද්ධති වල පරිවර්තනය. හරි. පරිවර්තනයන් කතා කරලා අපි යනවා
මගේ පේපරේ සාකච්ඡා කරලා මගේ පේපරේ සාකච්ඡා මේ ඔක්කොම පාඩු ඉවරලා මගේ පේපරේ සාකච්ඡා කරලා යනවා පාස් පේපර්ස් ඩිස්කෂන් එකකට. හරි නේද? හරි. අද දින ක්ලාස් එක ඉවරයි. මේ අදට ක්ලාස් එක ඉවරයි. හරි. ලබන සතියේ නම් හම්බෙමු. හරි. හැමෝටම ආයුබෝවන්.